හරි. ඉතින් අපි තවත් අද වැදගත් වීඩියෝ එකකින් ඔයාලට ගේන්න යන්නේ. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේ කතා කළා මොකද්ද ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ සහ මොකද්ද ඒක අපිට ලබා ගන්න එකකින් ජීවිතේට තියෙන වාසිය. ඒ හැමදේම මම කලින් වීඩියෝ එකකින් ගෙනාවා. ඒ හින්දා අනිවාර්යෙන් මේ වීඩියෝ බලන්න කලින් වීඩියෝ එක බලලා ඉන්න. මොකද ඔයාලට එතකොට තමා මේ වීඩියෝ එක ඇඟට වදින්නේ. හරිද? අද මම මේ වීඩියෝෙන් කියලා දෙන්න යන්නේ ස්පෙෂලි සාමාන්‍යයෙන් මේක ගොඩක්ම රිලෙවන්ට් වෙන්නේ 8-5 ජොබ් එකක් කරන නැත්නම් 6-2-2-10 ජොබ් එකක් කරන ලොකු වැටුපක් නැති ඇවරේජ්ලි අර මාසේ ගැට ගහ ගන්න දඟලන කොල්ලන්ට කෙල්ලන්ට තමා මේ වීඩියෝ ගොඩක්ම වදින්නේ. හරිද? අනිත් කට්ටිය බැලුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලොටත් හොඳයි. හරිද? එතකොට ගොඩක්ම මම මේක ඒගොල්ලොට වදී කියලා කිව්වේ ගොඩක් කට්ටිය රැකියාවේ ඇත්තටම තෘප්තිමත් භාවයකින් නෙමෙයි වැඩ කරන්නේ. එනවා මොන කර්මයක්ද මේක. ඒව ඇත්තටම හිතෙන දේවල් ඉතින්. හරිද? සාමාන්‍ය ජීවිතේ වැඩ කරන කට්ටිය මොකද ඒගොල්ලෝගේ මුදල තීරණය වෙන්නේ ඒගොල්ලෝගේ කාලයට සාපේක්ෂව. කියන්නේ කාලය වැය කරලා තමයි මුදල් හොයන්නේ. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය ශ්‍රමය වැය කරලා කියලා නෑ. ඔයගොල්ලෝ හිතන්න උදාහරණයක් වශයෙන් අතිකාල නැත්තම් OT පැය ගන්නට තමයි ඔයගොල්ලන්ට ගෙවන්නේ සැලරි එක. එහෙම නැත්නම් වැඩ කරපු දවස් ගන්නට. දවසක් එහෙම නිවාඩුවක් ගියොත් ඒක අඩු වෙනවනේ ඔයාලා දන්නවනේ. හැබැයි ලොකු ජොබ් කරන කට්ටියට එහෙම නෙමෙයි. මේගොල්ලෝගේ අදහස් අයිඩියා එක අනුව තමයි ඒගොල්ලන්ට වැලිඩ් එක එන්නේ. හරිද? ඒගොල්ලොට කාලය එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. එතකොට මං කලින් වීඩියෝ වල කියලා තියෙනවා ජොබ් කරන්නේ ජොබ් එකක් කියන්නේ මොකක්ද? ඒ ටික පිළිවෙලට බලන් ඉන්න ඇත්තටම. හරිද? හරි. එතකොට අද මම කතා කරන්න යන්නේ මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක අපිට ඇත්තටම ජොබ් එකක් කරන ගමන් ළඟා කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. හරිද? ගොඩක් කට්ටිය ඒ ප්‍රශ්නේ ඇතිනේ. දැන් ඔයගොල්ලෝ එක එක වීඩියෝ බලලා ඇති. හරිද? එතකොට ඒගොල්ලෝ එක එක විදි කියනවා. හැබැයි දැන් ජොබ් එකක් කරන කෙනෙක් විදිහට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් හොයන කෙනෙක් විදිහට සාමාන්‍ය මම මේක කියන එක මම තෝරගත්ත පාත් එක මම මේ කිව්වොත් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටියට ඒක දැනේ. හරිද? ඊට කලින් කියනවා මේ අනිවාර්යෙන් channel එක subscribe කරන්න. මොකද එහෙම වුණොත් විතරයි ඔයාලට මේ වීඩියෝ බලන්න පුළුවන් වෙන්නේ. හරිද? හරි. එතකොට හරි. අපි බලමු එතකොට මුලින්ම බලමු ඔයාලට මතකද කියලා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ මොකක්ද කියලා. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ මොකක්ද? කැමති පුද්ගලයන් සමග කැමති වෙලාවක කැමති වැඩක් කිරීමේ හැකියාවක තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියලා මම කිව්වේ. හරිද? එතකොට ඒක ළඟා කරගන්න අපි කොහොමද? හරි. අපි ඒක පිළිවෙලට බලමු. හරිද? මුලින්ම ඔයාලා ජොබ් එකක් කරන කෙනෙක් නම් හරිද? ඔයාලට ලොකුම ප්‍රශ්නේ මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ළඟා කරගන්න. හරිද? මුලින්ම මේ ලොකුම ප්‍රශ්නේ තමයි ඔයාලට මුදලුත් නෙවෙයි කාලය. මේ කාලය කියන ප්‍රශ්නේ තමයි ඔයාලට මුලින්ම එන්නේ. හරිද? මොකද ජොබ් එකට යනවා මම මේ දේවල් ආයේ කතා කරන්නේ මොකද කලින් වීඩියෝ එකක් කරේ ලොකු වෙලාවක් කරන් ඒ හින්දා තමයි. හරිද? ඒකෝට ඒක බලන්න. හරිද? හරි. එතකොට ජොබ් එකට යන කාලයක කොහොමද ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ළඟා කරගන්නේ? මේක තමයි ගොඩක් කට්ටියට තියෙන ලොකුම අවුල. ඊට පස්සේ තියෙන අවුල තමයි අපිට ජොබ් එකෙන් අයින් වෙලා හරිද? ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් හොයාගන්න يعني ජොබ් එක නොකරන්න දෙවේ. එහෙම කරන්නේ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද? හරිද? ඊට පස්සේ තමයි බැරි වෙලාවත් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගන්න කියලා අපි අපේ දෙයක් තෝරගන්න ජොබ් එකෙන් අයින් වෙලා එහෙම වුණොත් ඒක කෙලවුණොත් මොකද වෙන්නේ? හරිද? ඔය ප්‍රශ්න ටික එනවනේ. අනිත් එක ජොබ් එකෙන් අයින් වෙන්න තියෙන රිස්ක් එක සහ බය ওই ටිකම ගෙනෙට් එනවා මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගන්න යන ගමනේදී. සහ අනිත් එක වැදගත්ම එක මම මේ කරන දේ හරිද? මේ කරන දේ මට ප්‍රයෝජනයක් තියෙයිද?
හරි සහ අනිත් එක සමාජෙන් ඔයාලට විඳින්න වෙන වේදනා සහ ඒ ටික කියන්නේ යාළුවන්ගෙන් හැලෙන එක ඒවා මේක වෙනම මාර්තුවක් කරන් කතා කරන්න ඕන එක. හරි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගද්දී ඒ ඉස්සර වගේ ආතල් දාන්න බෑ. දැන්ටවත් මේක කරන කට්ටිය දන්නවා ඇති. හරි. හරි අපි බලමු ඉතින් මේ එක එකට විසඳුම් කොහොමද අපි හොයන්නේ කියලා. හරි. එතකොට මුලින්ම ඔයාලා කරන්න ඕනේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් හදාගන්න යද්දී ඔයාලා මුලින්ම තේරුම් ගන්න ඕන ඔයාලගේ දැන් කරන රැකියාවේ ස්වභාවය. හරි. එතකොට මම මේ කරන්නේ මොන වගේ රැකියාවක්ද? හරි. මට මේකට කොච්චර කාලයක් යනවද? මම කියන්නේ ඔයාලා ලෑස්ති වෙලා ගෙදර ඉඳලා යන එක සහ එන එක. ඒ කාලයද ඇතුළත් කරලා රැකියාවත් කරන කාලයද ඇතුළත් කරලා. රැකියාව පැය 8යි නම් ගෙදර ඉඳන් යන්නයි ආයි එන්නයි පැය දෙකක් යනවා කියන්නේ පැය 10යි. ඔය පැය 10 තමයි මගේ රැකියා කාලය. හරිද? එහෙම නැත්තම් ඔයාලා එතනින් එහාට නේ අපි පස්සේ කතා කරමු. හරි. ඒතොර ඕක තමයි. හරිද? මොකද ගොඩක් කට්ටිය බස් වල හිර වෙලා තෙරපිලා එහෙම එන්නේ. එතකොට ඉතින් ට්‍රාන්ස්පෝර්ට් එකේදී තමන්ගේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වලට දෙයක් හොයාගන්න අමාරුයිනේ. එහෙම තමන්ගේ කම්බයින් ට්‍රාන්ස්පෝර්ට් තියනවා නම් අන්න ඒ පැය දෙක අතරලා ඒ පැය දෙකෙත් මොකක් හරි මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වලට උපයෝගී වෙන දෙයක් කරලා අන්න එහෙම ගේමක් ගහගන්න පුළුවන් නම් ඔයාලා පැයට විතරක් ගන්න. පැයටයි මම ජොබ් එක කරන්නේ. මට ට්‍රාන්ස්පෝර්ට් එක යන කාලය අතරතුරත් මේකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හරිද? හරි. එහෙම ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝ රැකියා ස්වභාවය තේරුම් ගන්න ඕනේ. හරිද? ඒකට ගත වෙන කාලය. ඊට පස්සේ ඒ ගත වෙන කාලයට සාපේක්ෂව ඔයාලට වැඩ කරන්න තියෙන වෙලාවක් ඔයාලා හදා ගන්න ඕනේ. හරි? මේක දැන් ගොඩක් කට්ටිය හිතන අම්මනසිට පැය 4-5 කියලා. එහෙම නැහැ. හරිද? දැන් ඔයගොල්ලෝ මැරි කරපු කට්ටිය නම් හරිද? එතකොට ඒ වගකීම් තියෙනවා. හරිද? මැරි කරපු නැති කට්ටියට නම් කාලේ වැඩි මැරි කරපු කට්ටියට සාපේක්ෂව. එතකොට මැරි කරපු කට්ටිය නම් ඒගොල්ලෝ ඒ පවුලේ ඉන්න කාලේ වගකීම් මේ ළමයින්ගේ වැඩ තියෙනවනේ ඒ ටික එක්ක බලලා සමහරවිට හිතන්නකෝ පැය ඉතුරු වෙන්නේ කියලා. ඔය පැය ඇති පටන් ගන්න. හරි? ඔය පැයක් කියන්නේ ඇත්තටම ලොකු කාලයක්. හරිද? කිසිම ඩිස්ට්‍රැක්ට් එකක් නැතුව, ඒ කියන්නේ කිසිම බාධාවක් නැතුව ඔයාලා ඒ වැඩේ එක දිගට කරනවානේ. දැන් අපි මොකද්ද කරන්නේ? පැයක් අපි වැඩේ කරන්න හිතාගත්තා නම් කෙලින්ම විනාඩි 20ක් විතර නැත්නම් පැය භාගයක් විතර අපි ෆෝන් එකේ. හරිද? එහෙම නැතුව පැයක් කන්ටිනියස්ලි වැඩ කරා නම් ඔයාලට පැය කියන්නේ ඇත්තටම හිතුවල ලොකු කාලයක්. හරිද? හරි. එතකොට ඔයාලා මුලින් මේක තීරණය ඔයාලට දවසට සෙට් වෙන්නේ පැයයි නා. ඔය පැයෙන් පටන් ගන්න. හරිද? හරිද? ඒක තමයි මම කියන්නේ. අඩුම පැය කියන්නේ ඔය පැයෙන් පටන් පැයක් හොයාගන්න බැරි මිනිස්සු ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. එහෙම පැයක් හොයාගන්න බැරි මිනිස්සු ඉන්නනේ මිනිස්සේ තියෙන වැරද්ද. හරිද? ඊටමත් සාධාරණ හේතුවකට ඇරෙන්න පැයක් හොයාගන්න බැරි මිනිස්සු නැහැ. ඔයාලා පොඩ්ඩක් බලන්න මුලින්ම ඔයාලා දවස කොහොමද බෙදලා තියෙන්නේ? මම මොනටද මේ කාලේ වෙන් කරන්නේ? ඔයාලා නිකම්ම කාලේ හම්බේ එහෙම බෙදලා වෙන් කරාම. හරිද? පොඩ්ඩක් කොලේක ලියාගෙන බලන්න මෙහෙම. මම මොනටද මේ කාලේ වෙන් කරන්නේ කියලා. හරිද? ඒතකොට ඔයාලට දන්නේම නැතුව හම්බේ කාලේ මේ මොනටද මම මේ වෙන් කරන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඔයාලට අත්‍යවශ්‍ය නැති ඒවට ඒ කාලේ ඒවට වැය කරන්න බෑ. ඒවා මේකට දාන්න. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් හොයන්න යන ගමනේ. හරිද? හරි. මුලින්ම වෙලාව හොයන්න. කැමති දේත් නෙමෙයි. මුලින්ම වෙලාව හොයන්න. හරි මට වෙලාව මෙච්චරක් තියෙනවා. හරිද? මොකද කැමති දේ තිබ්බත් කරන්න වෙලාවක් නැත්තම් ඉතින් වැඩක් නැහැ. හරිද? මේ මම කරන්නේ මගේ එක්ස්පීරියන්ස් අනුව. හරිද? ඊට පස්සේ ඔයාලා මම මේ කියන්නේ හොඳට මතක තියාගන්න. හරිද? මම මේ මුලින්ම මේ ප්ලෑන් එක හදා ගන්න විදිහ තමයි කියන්නේ. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වලට යන ගමනේ. හරිද? ඊට පස්සේ ඔයාලා කැමති මොකේටද? හරිද? ඔයාලට ඕනේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් තමයි. හැබැයි ඔයාලා දැන් ওই ජොබ් එක කරන්නත් කැමැත්තෙන් නෙමෙයිනේ. ගොඩක් කට්ටිය ජොබ් කරන්න කැමැත්තෙන් නෙමෙයි. ඇත්ත කතාව ඒක. ඒ වගේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වලට යන පාත් එකත් ඒ වගේ අකමැත්තෙන් කරගන්න දෙයක් වෙන්න එපා. ඔයාලා දවසක් හරි දෙකක් හරි කමක් නැහැ. අරන් ඔයාලා බලන්න ඔයාලා කැමති මොනාටද කියලා. හරිද? සහ ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාලා දක්ෂ මොනාටද කියලා. සමහරලාට
ඔයාට මිනිස්සුන්ට හිතට වදින්න කතා කරන්න පුළුවන් ඇති. හරිද? දැන් මට හිතෙනවා මට ඒක තමන්ට දැනනවා තමන්ට ඒ දේ පුළුවන්. නැත්නම් සමහර කටට සින්දු කියන සමහර කට චිත්‍ර අඳින්න. ඒ වගේ පොඩි දෙයක් ඇති. හරිද? ඒක ගලපව ගන්න සල්ලි එන විදිහකට. හරිද? සාමාන්‍යයෙන් අපිට තියෙන ප්ලැට්ෆෝම් ඕන තරම් කරන්න. නැත්නම් සමහරලාට ඔයාලා ෂෙයා මාකට්, ක්‍රිප්ටෝ අන්න ඒවට ආස ඇති. නැත්නම් YouTube channel එකක් කරන්න, vlog කරන්න. හරි මම කියන්නේ මේ මොන මගුල කරත් සල්ලි හම්බෙනවා. හරිද? හැබැයි කන්ටිනියස්ලි කරන් යන්න ඕනේ. මොකද ඔය හැම පාත් එකෙන්ම ලොකුවට සල්ලි හොයපු කට්ටිය ඉන්නවනේ. ඒ සල්ලි හොයපු කට්ටියට පුළුවන් නම් ඒක හොයන්න. ඒ සල්ලි හොයපු කෙනා මිනිස්සෙක් ඔයත් මිනිස්සෙක්. ඒක අනිවාර්යෙන් පුළුවන්. මම කියන්නේ ඔයා කැමති දේෙන් විතරක් හොයන්න කියලා. හරිද? මම මේල්ලිම කැමති දේ පළවෙනිම ફોකස් කරන්න. හිතන්න ඔය උදාහරණ චිත්‍ර අඳින්න පුළුවන්. චිත්‍ර අඳින්න පුළුවන් එක ඔයාලා කන්වර්ට් කරගන්න සල්ලි හම්බෙන විදියට උදාහරණ කියන්නේ ඔයාලා ඇතුලේ ආර්ට් කාර්යයක් ඉන්නවා කියන්නේ ඔයාලා Adobe නැත්නම් Sketch Shutterstock අන්න ඒ වගේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල ඔයාලගේ ආර්ට් එක හිත ඇතුලේ තියෙන කොහොමද එළියට දාලා සල්ලි හොයන්නේ. ඒකට ඔයාට හිතන්න ගන්න හරි ඔයාගේ මේල් ඉදේ ඒක කියලා. හරි ඔන්න ඔයාලා චිත්‍රකාරයෙක්. ඔයා ඒකට තෝරගන්න කොහොමද මේක සල්ලි කරන්නේ. හරි මම Adobe වලට ෆොටෝස් අප්ලෝඩ් කරලා මම සල්ලි හොයනවා. හරිද? එතකොට ඒ Adobe වලට ෆොටෝස් අප්ලෝඩ් කරන්න මොනවද මේ ඉගෙන ගන්න ඕන දේවල්. හරිද? අන්න ඒ ටික දේවල් මොනවද ඒ වගේ තියෙන තියරිස්. එතකොට ඒ ටික ඉගෙන ගන්න වෙනවා. එතකොට ඒකට අදාළ දේ විතරනේ ඉගෙන ගන්න වෙන්නේ. හැම වෙලේම ඉගෙන ගන්න දේවල් අපිට ඇත්තටම ඉගෙනගෙන මේ ලෝකේ තියෙන දේවල් ඉවර කරන්න බෑනේ. ඔයාලට අදාළ දෙයට විතරක් අදාළ දේවල් පසුබිම ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්නන් ඔයාලා හැම දෙයක්ම ඉගෙන ගත්ත කියලා ඇත්තටම ඇති වැඩක් නෑනේ. ඔච්චර දැනුමක් හැදිලා තියෙන්නේ මේ ලෝකේ. ඒ හැමදේම මිනිස්සුන් ඉගෙන ගන්න නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ රුචිකත්වයේ මත ඒ දැනුම ඉගෙන ගන්න තමයි හැදිලා තියෙන්නේ. හරිද? ඒකින්දයි අදාළ දෙයට විතරක් ફોකස් කරන්න. හරිද? ඒක ඔයාලා හොඳට හිතන්න. හරිද? හොඳට හිතලා හරි ඔයාලගේ පාත් එකක් හදාගන්න. හරි මම Adobe වලින් තමයි මේක කරන්නේ. Adobe වල ඒකට A to Z හොයන්න. හරිද? ගොඩක් වෙලාවට Google එකෙන් හොයන්න. තව ගොඩක්ම වැදගත් වෙන විදිහක් තමයි ChatGPT එක කියන්නේ කම්යුනිකේෂන් එක තියාගන්න. ඒකෙන් ගොඩක් ඔලුවට හැදෙනවා. අර අපිට දැන් Google වලට ගහුවා මේ Google වල එහෙම එනවනේ ඔක්කොම ටික අරගෙන ෆිල්ටර් වෙලා එනවනේ ChatGPT වල. ඔය මේ අලුත් AI ඒජන්ට් ලගේ. එතකොට ඒක තමයි තියෙන වාසිය. හැම පොඩි ප්‍රශ්නයක්ම ඔළුවේ තියෙන ඒවා chat කරලා අහන්න. ඒ වගේම තමයි ඔයාලා එක්ස්පීරියන්ස් එක. ඔය කාටවත් නැතිව ක්ලික් වෙන කෑලි. ඒව තමයි එක එක්කෙනාට යුනික් කෑලි ඕවා වගේම තමයි හැදෙන්නේ. හරිද? එතකොට මම කියන්නේ මුලින්ම ફોකස් කරන්න මේල්ලි එක වැඩකට. හරිද? මේල්ලි එක වැඩකට විතරක් ફોකස් කරලා දාන්න. හිතන්නකෝ මම උදාහරණයක් වශයෙන් හිතන්නකෝ ආ චිත්‍ර මම ආයෙකම කියන්නේ චිත්‍ර. ඔයාලට තොර Adobe පැත්තට යනවා. හරි. ඔයාගේ ටාගට් එක තියෙන්න ඕනේ. එතකොට මුලින්ම වෙන කිසිම දෙයක් ફોකස් නොකර මම මේ Adobe වල ෆොටෝ අප්ලෝඩ් කරලා කොහොමද ඉන්කම් එකක් ගන්නෙ? සහ ඔයා කරද්දී විඳිනවා. පට්ට විදියට ඔයා විඳිනවා. හරිද? මම මේ ආස දෙයක් කරන්න. මම ඒකයි කිව්වේ පළවෙනිම ආස දෙයක් කරන එක තමයි රතුවකින් මාක් කරන්න ඔන්න වැදගත්. ආස දේ කරන එක තමයි වැදගත්. ආස නැති දේවල් නම් මේ ජොබ් වගේ කරන්න යන්න එපා. හරිද? ආස දේ පමණක් කරන්න. හරිද? එතකොට ඔයා දැන් පළවෙනිම කාලය වෙන් කරගත්තා. හරි. එතකොට ඔයා දන්නවා හරි. එතකොට ඔයාලට පහසුයි. එතකොට දැන් කාලය වෙන් කරගත්තා. ඔයා කැමති පාත් එක තෝරගත්තා. ඒ දෙක එකට ලින්ක් කරන්න. මට Adobe වලට තියෙන්නේ පැයයි. ඒක මම දවස් 7ේම කරනවා. දවස් 7ේම කරනවා. හරි. මුලින්ම දවස් 7ම පැය ගානේ කරන්න. මොකද ඔකට මනස හදා ගන්නත් මාරුන්ට පැය ගානේ කරන්න කොහොම හරි අනිවාර්යෙන් කරන්න. ආස දෙය කරනකොට වෙලා යනවා තේරෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඔයාලා ටාගට් එකක් තියාගන්න. හරිද? මම නම් කියන්නේ හොඳම දේ සාමාන්‍ය මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන දේ එකපාර නගා කරගන්න බෑ. සාමාන්‍ය අවුරුදු 4ක් 5ක් ඇතුළත ප්ලෑන් එකක් තියාගන්න. හරිද? 4ක් 5ක් ඇතුළත ප්ලෑන් එකක් තියාගන්න ඕනේ. හරිද? මම මේ අවුරුදු 4 5 ඇතුළත ප්ලෑන් එකකට යනවා.
ඔයාට අවුරුදු 45 වුණත් කමක් නැහැ. හරිද? ඒක හිතන්නවත් එපා. මං ඒකට හේතුව ඇයි කියලා මං කලින් වීඩියෝ කියලා තියෙනවා. හරිද? වදින්නවා කියලා තියෙනවා. ඒතකොට අවුරුදු 4ක් 5ක් ඇතුළත සාමාන්‍ය ප්ලෑන් එකක් තියාගන්න. වෙල් ප්ලෑන් එකක් තියාගන්න. හරිද? ඒක ක්ලියර් නොවෙන්න පුළුවන්. අවුරුදු 4ක් 5ක ප්ලෑන් නැති කවට. හැබැයි ඒක චූටි කෑලි වලට කඩා ලොකු ප්‍රශ්නයක් වුණා චූටි කෑලි වලට කඩාගත්තට පස්සේ ඒක එහෙම කරලා විස්තර ලේසි ඒක. හරිද? එතකොට ඔයාගේ හිතේ තියාගන්න මම අවුරුදු 4ක් ඇතුළත ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් යනවා. අවුරුදු 5ක් ඇතුළත ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් යනවා. ඊට පස්සේ ඔයාට පළවෙනි අවුරුද්ද මුලින් ප්ලෑන් කරන්න. මොකද ඉතුරු අවුරුදු තුනට ක්ලියර් නොවෙන්න පුළුවන්. පළවෙනි අවුරුද්ද ප්ලෑන් කරන්න. හරිද? මම පළවෙනි අවුරුද්දේ Adobe වලින් මම මේ උදාහරණ Adobe ගන්නේ මම ගත්ත උදාහරණින් හරිද? පළවෙනි අවුරුද්දේ Adobe වලින් මම මේ වගේ ඉන්කම් එකක් හදාගන්න කියලා මොකක් හරි ගාණක් තියාගන්න. උදාහරණයක් විදිහට මම පළවෙනි අවුරුද්දේ හොයනවා මගේ ඔන්ලයින් බිස්නස් එක Adobe නැත්තම් මගේ ජොබ් එකට අමතරව මම ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වලට යන ඉන්කම් පාත් එකෙන් මම හොයනවා රුපියල් ලක්ෂයක්. ලොකු ඒවා තියාගන්න එපා හරිද? ලක්ෂ 20ක්. ඒ වගේ ඒවා තියාගන්න එපා හරිද? මුලින්ම ඒ තමන් කරන දේ අනුව තමන්ට කොන්ෆිඩන්ස් එකක් තියාගන්න හරිද? මේ මම කියන්නේ පැට්‍රිකල තියෙන්නේ මුලින්ම පළවෙනි අවුරුද්දේ කියන්නේ නම් මේකට ඇඩැප්ට් වෙන එහෙම නැත්නම් හැඩ ගහන කාලේ. ඔය කාලය අතරතුර අපි වැටෙන්න පුළුවන් මේකෙන් ෆේල් වෙලා අතාරින්න හිතෙන්න පුළුවන් අත ඇරලා ආයෙ පටන් ගන්න පුළුවන් කන්ටිනියස් කියන එක හදාගන්න කාලය තමයි මේ පළවෙනි අවුරුද්දේ පළවෙනි අවුරුද්ද තමයි අතිශය වැදගත්. හරිද? මේ අත්තිවාරම දාන කාලේ තමයි පළවෙනියෙන්ම වැදගත් වාල්. හරිද? ඒ කන්ටිනියස්ලි එක හදාගන්න කල් මම කියන්නේ පොඩි ටාගට් එකක් තියාගන්න. හරිද? නැත්තම් ඔයාලා ලොකු ටාගට් තියාගන්නකොට ඔයාලා හිතන්න ඕනේ දැන් උදාහරණයක් Adobe කරලා ඒ දන්න කට්ටිය දන්නවා සාමාන්‍යයෙන් ෆොටෝ අප්ලෝඩ් වෙන්නේ සිමිලර් කන්ටෙන්ට් මදිනවා. එතකොට ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි ඒවා දිනවා. ඒ වගේ ගොඩක් ෆේල් වෙනවා. ඔන්න ඇක්සෙප්ට් වෙන්නෙම නැහැ. එතකොට කට්ටිය වැටලා අතහරින්න බලන. ඔන්නම් මකුලත් කොච්චර දුවත් හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ අයියේ ඊට පස්සේ ඔක හරියට කරන කෙනෙක් නම් ඊට පස්සේ හොයනවා. ඇයි මේක මෙහෙම වෙන්නේ? ඇයි මේක මේ Adobe එකකින් මේක ඇක්සෙප්ට් කරන්නේ නැත්තේ ඇයි? එම හොයනවා. හොයලා ඊට පස්සේ ආයෙ කරනවා. ආයෙ ෆේල් වෙනවා. කරලා පළවෙනි අවුරුද්දම යනවා ඉතින්. ඒ කියන්නේ යම්කිසි හොඳ තැනකට එන්න පුළුවන් කන්ටිනියස්ලි කරොත් එහෙනම් පළවෙනි අවුරුද්දම යන්න ඉඩ තියෙනවා. හරිද? එතකොට එහෙම ෆේල් වෙද්දී ඔයා හිතන්න ඔයාගලු තව එකක් වෙනවා අම්මට මේ අවුරුද්ද ලක්ෂ 20ක් හොයන්න ඕනේ. අම්මට සිරි. හරිද? හොයන්නද ඉතින්? අර අච්චර මේ ෆේල් වෙනකොට මේක හරියන වැඩක් නෙමෙයි මේක ඉම්පොසිබල් කියලා ඔන්න පුතා අතාරන වැඩි. ඕක තමයි ගොඩක් කට්ටියට වෙන්නේ. හැබැයි ලක්ෂයක් 50000 ලක්ෂ 2ක් 3ක් ඒ වගේ පොඩි ගාණක් තියාගත්තම අර ලක්ෂ 3ක් වැඩි සාමාන්‍ය ලක්ෂ 2ක් 3ක් අතර වගේ උපරිම තියාගෙන ඒ වගේ ගාණක් කිව්වොත් අපා ලක්ෂ 2යි 3යි නැත්නම් 50000 ලක්ෂයයි මේක හොයන්නවට පුළුවන්. මේ ෆේල් වුණාට තව කාලේ තියෙනවා. අවුරුද්ද මුලින් පටන් ගත්තොත් දැන් ඔයාලා අවුරුදු ටාගට් කරනවා අද මම මේ වීඩියෝ ලොග අප්ලෝඩ් කරද්දි මේක අද 8නේ මේ මාසේ 8නේ. එතකොට අද 8 ඉඳන් ඊළඟ අවුරුද්දේ 8 තමයි අවුරුද්ද වෙන්නේ. හරිද? හරි. මට අද 50,000 හොයන්න පුළුවන් තව කාලේ තියෙන මේ මොරාල් එක එතකොට එනවනේ. ෆේල් වුණාට මම අන්න ඒක කියන්නේ. ඊට පස්සේ ඊළඟ අවුරුදු වලට යද්දි ඔයාලට ටාගට් එක වැඩි කරගන්න පුළුවන්. මොකද ඔයාලා මේකේ තියෙන වැරදි අඩුපාඩු අඳුනගෙන ඔයාලා මේකේ සීන් එක දන්නවා එතකොට. හරිද? කොතනද වැරදින්නේ? වැරදි අවම කරගෙන කොහොමද මේ ගේමක් ගහන්නේ? සහ තව අලුත් එකතු කරගන්න ඔයාලට එක්ස්පීරියන්ස්. ඔය එක්ස්පීරියන්ස් එක යුනික් වෙන්නේ කියන්නේ එක එකනට ආවෙන්නේ එක්ස්පීරියන්ස් කියලා කාඩක් ක්ලික් වෙන්නේ නැති කාඩේ ක්ලික් වෙන මේකේ එක්ස්පීරියන්ස් කරද්දි ඔයාලට. හරි? අන්න ඒ ටික තමයි පට්ට විදියට මේකේ වැදගත්. හරිද? එතකොට එහෙම ගිහිල්ලා ඔයාලා අන්න ඒ වගේ ප්ලෑන් එකක් හදා ගන්න. හරිද? හරි. එතකොට මම හිතනවා ඔයාලට ඒ කෑල්ල ගොඩක් පැහැදිලි ඇති කියලා. හරිද? එතකොට ඒක එහෙම තමයි. හරි. එතකොට අනිත් එක තමයි ඒක ලැජ්ජ වෙන්න ඕනේ කොච්චර ලොකු වුණත්. මම කියන්නේ පේන තැනක් ගහ ගන්න. හරිද? මේ අවුරුද්ද අන්තිමේදී මෙච්චර හොයනවා. ඇකින් පතෙන් යන්නේ අනික වැදගත්ම දේ ෆේල් වෙන එකට බය වෙන්න එපා. ෆේල් වුණාට ජීවිතේ නැති වෙන්නේ නැහැ.
මැරෙන්නේ නෑනේ. නැති වුණොත් නැති වෙන්නේ. ඔයාලා කරන උත්සාහයට ප්‍රතිඵලයක් එන්නේ නෑ. ප්‍රතිඵලයක් එනවා. මොකද ඔයාලා ෆේල් වෙන එකෙන්ම ඔයාලට එක්ස්පීරියන්ස් එනවනේ. ෆේල් වෙනවා කියන්නේ දේවල් තව ඇඩ් කරගන්නවා ජීවිතේට. හරිද? මොකද ෆේල් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනේ. ආයෙතොර ඒ කැලේ ෆේල් නොවි ඉන්න එක ඔයාලගේ වගකීමක්. හරිද? දැන් නැති වෙන්න දෙයක් නෑ. මොකද අපි ජොබ් කරන මිනිස්සුયો අපිට ඕනේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගන්න. ජොබ් එක අපිට තියෙනවා. හරිද? ඒක රිස්ක් එකක් වෙන්නේ නැහැ. අපිට නැති වෙන්න දෙයක් නෑ. ෆේල් වෙන හැම දෙයකම මෙන්න ඇතිවීමක් පමණයි. ආයෙ කියන්නම්. ෆේල් වෙන හැම දෙයකින්ම වෙන්නේ ඇතිවීමක් පමණයි. හරිද? ස්පෙෂලි අපිට ආයි මේ තැන ෆේල් නැති වෙන්න ඕන එක්ස්පීරියන්ස් එක ඇති වෙනවා ෆේල් වෙද්දී. හරිද? මම හිතනවා මේ කතාව වැදෙන්නේ නැති කියලා. හරිද? එතකොට බය නැතුව දිගටම කන්ටිනියස්ලි යන්න. හරිද? ඊට පස්සේ දැන් ඔයාලා ඔන්න මම මේ අඩුම ගාන කතා කරන්නේ දවසට පැයයි අතව දවස් 7ම වැඩ කරන්න ඕනේ. මම මේ කියන්නේ ළමයින්ගේ වැඩ ගොඩක් එක්ක තියෙන එහෙම බිසි කට්ටියට එක්කෙනෙක් අල්ලලා තමයි ප්ලෑන් එක හදන්නේ. එතකොට ඉතින් ඊට අඩු බිසි කෙනෙක්ට කොහොමද මීට වඩා වැඩි කාලයක් යනවා. ඔයාලට පැය 2-3 නම් ඒක හදාගන්න. පැය 2-3 හදාගන්න. හරිද? ඊට පස්සේ ඔයාලා දිගටම මේ වැඩේ කන්ටිනියස්ලි කරන්න ඕනේ. හරිද? අවුරුද්ද නම් අවුරුද්ද වෙන් කරගන්න. හරිද? අවුරුද්ද වෙන් කරගෙන ඔයාලා හිතන්න තියෙන අඩුම ටාගට් එක පටන් ගන්න. ඔයාලා හිතන්න මම මේ කන්ටිනියස්ලි මේ වැඩේ කරන් යනවා. මං මොන අවුලාවක් මම මේ වැඩේ කන්ටිනියස්ලි කරන් යනවා. හරිද? මේ අවුරුද්ද අන්තිම මට එක ෆොටෝ එකක් සෙල් වුණත් ඇති කියන තත්ත්වෙන් යන්න. හරිද? ඔයාලා ටාගට් එක 50000ක් තියෙනවා තමයි. එතකොට එක ෆොටෝ එකක් සෙල් වුණාගේ 50000ක් ඉන්න ඉන්න මම එතන එන්න. හරිද? ඒ වගේ මට්ටමින් ඉන්න මම කොච්චර ෆේල් වුණත් හරිද? මම කොච්චර ෆේල් වුණත් හරිද? මේ අවුරුද්ද අන්තිම වෙද්දී එක ෆොටෝ එකක් සෙල් වුණත් ඇති මම දිගටම කන්ටිනියස්ලි කරනවා. එතන මොරාල් එක හදාගන්න එහෙමයි. හරිද? එක ෆොටෝ එකක් උඩම් මට සෙල් වුණත් ඇති මම දිගටම කරනවා කොච්චර ෆේල් වුණත්. හිතන්නකෝ ඔයාලා මේ කරන්නේ සමහරවල් account එක ගහලා යන්න පුළුවන්. ආයි account එක හදලා ආයි කරනවා. මොනවා කරත් පළවෙනි අවුරුද්දේ මට එක ෆොටෝ එකක් විතර සෙල් වුණත් ඇති. මම මේ වැඩේ කරනවා. එහෙම හිතලා වාරේ අනිත් පැත්ත තියෙනවා මම කවර 50000 හොයනවා කියලා. හරිද? ඇත්තම කතාව ඕකේ. ඔයාලා මේ මයින්ඩ්සෙට් එක දෙපැත්ත තියාගෙන ඔයාලා වැඩ කරොත් හරිද? ඔයාගේ බේන් ටාගට් එක 50000 හොයන එක. හරිද? අනිත් පැත්තේ මොරාල් එක තමයි එක ෆොටෝ එකක් සෙල් වුණත් ඇති මම අවුරුද්ද කන්ටිනියස්ලි වැඩ කරනවා. පට්ට මොරාල්. හරිද? ඔහොම ඔයාලා වැඩ කරගෙන යනවා. හරිද? ඔයාලා දවස ගානේ කරනවා. දවසට මෙච්චරයි. හරිද? දවසට ලොකු ගණන් තියාගන්න එපා පළවෙනි. මං කියන්නේ අනිත් ඔයාලා කරන අනිත් වැඩවලට එක දැන් කම්පෙයාර් කරගන්න. හරිද? කම්පෙයාර් කරගන්න එක. මම මේ උදාහරණකින් පැහැදිලි කරේ. ඒක ඔයාලට තේරෙනවද? දැන් හිතන්න එපා මේ Adobe ගැන විතරක් කරන වීඩියෝ එකක් කියලා. ඒක නැත්තම් කට්ටියට බලන කට්ටිය ඒකම කරන්න ගන්නේ. ඔයාලා මොකක් හරි හිතන්න ඔය ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. ඒ ව්‍යාපාරයට තියෙන පෑන පැයකට යොදවන්න. හරි? එහෙම පුළුවන්. හරි? ඒක ඔයාලා ගලපගෙන කරන්න ඉතින්. ඒක ඇප්ලයි කරගන්න එක ඔයාලගේ වැඩක්. හරිද? එතකොට මම හිටියේ දැන් ඔයාලා හිතන්නකෝ දවසට ඔයාලා අනිවාර්යෙන් හිතන්න ඔයාලා හිතේ තියෙන ෆොටෝ 20යි කියලා. ඒ ෆොටෝ 20 ටාස්ක් එක ඔයාලා තියාගන්න. හරිද? ෆොටෝ 20 ටාස්ක් එක ඔයාලා තියාගන්න. ෆොටෝ 20ක් අප්ලෝඩ් කරනම හදලා. ඒ 20 අනිවාර්යෙන් දානවා. අනිවාර්යෙන්ම දානවා. ඕක හිතේ තියාගන්න. ඕක තමයි ඔයාලා දවස් ටාගට් එක. හරිද? අනිවාර්යෙන්ම කරන්නම ඕනේ. නැත්තම් අර ඇගෙන් කියනවා අර අවුල් කියලා. ඔයාලට ඕක කරන්න බැරි කමක් නැහැනේ. මොකද ඔයාලා මේ කාටවත් හම්බ කරලා දෙන අනුන්ට වැඩ කරන වහල්ලු වගේ එන ජොබ් එකක ඔයාලා නොකා නොබී සමහරලා ටාගට් දෙනවා. අර මේ ඔයාලා ජොබ් එකේ ටාගට් වල කොහොමද ඔයාලා දෙන්නේ? අර අම්මෝ මේ ටාගට් එක දුන්නේ නැත්තම් මට එන අවුල්ලානේ. අර ගන්න පටියට වැඩක් කරන්න ඕනේ. නැත්තම් මේක මගේ හරි නෑ. මගේ කැරියර් ලයිෆ් එකට හරි නෑ. අනේ මගුල තමා. හරිද? ඔයාලා එච්චර හිතනවා ජොබ් එකේ ටාගට් එක ගැන. හරිද? හැබැයි ඔයාලා මේ ඔයාලගේ ජීවිතේම ගොඩ යන හර ජීවිතේම ලස්සන කරගන්න පුළුවන් ඔයාලගේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගමනට යන දේ ඇතුලේ ඔයාලා
මේ ඔයාලා දවසේ තියෙන චූටි ටාගට් එක ඔයාලට ගාණක් නේ. ඔය ෆොටෝ 20යිනේ. ඕක අද වුණත් මොකද? අද එකත් අල්ලලා හෙට 40ම අප්ලෝඩ් කරනවා. ඔයාලා හිතන්නේ එහෙම. ඉතින් ඇයි ඔයාලා පොඩ්ඩක් හිතන්න නැතුව ඔයාලගේ ජීවිතේ ඔයාලා මේ වෙන කාටවත් හම්බ කරලා දෙන මෙන්න මේ ජොබ් මගුල ඇතුලේ ඔයාලා මේ ටාගට් එකට දක්වන උනන්දුවට වඩා 100,000 ගුණයක් උනන්දු වෙන්න ඕන ඔයාලා ජීවිතේ පිළිබඳව මේ තියෙන ටාගට් වලට. හරිද? ඒක මුලින්ම හිතට ගන්න. හරිද? මේ අනිවාර්යෙන් එහෙම හිතට අරන් කරන්න. නැත්තම් මේක කරන්න බෑ. ගොඩක් කට්ටියට තමන්ගේ ජීවිතේ ටාගට් වලට ජොබ් එකේ ටාගට් ලොකුයි. ඇත්ත කතාව ඉතින් ඒක තමයි. හරිද? ගොඩක් කට්ටියට. ඉතින් එහෙම හිතට අරන් කරන්න. ඒ ෆොටෝ 10 නම් 20 නම් එක ඩේලි අවුරුද්දක් අප්ලෝඩ් කරන්න. හරිද? අනිවාර්යෙන් මම ඔයාලට කැට තියලා කියනවා. හරිද? ඔයාලා හිතන් ඉන්නේ පළවෙනි අවුරුද්ද ඇතුළත එක ෆොටෝයක් හරි සෙල් වුණොත් ගොඩ කියලා. හරි ඕක කන්ටිනියස්ලි කරොත් පළවෙනි මාස 3-4 ඇතුළතම ඔයාලට පළවෙනි ෆොටෝ සෙල් කරගන්න පුළුවන්. හරිද? මගේ එක්ස්පීරියන්ස් වලින් මේ කියන්නේ. හරිද? මම මේ ඇඩෝබ් එක ගන්නේ මට එක්ස්පීරියන්ස් එක තියෙන හින්දා. හරිද? එතකොට ඒ කන්ටිනියස්ලි කරන හින්දා. හරිද? ඔයාලට එතකොට ආසයි දෙනවා. අන්න පළවෙනි එක කරනකොට තමයි ඔයාලට ආසයි දෙනවා. මට තේරෙ එකක් හරි ගියා. ඒ මොරාල් එක එනවා. හරිද? මම මේ කියන කතාව හොඳට අහගන්න. හරිද? මේ වීඩියෝ අනිත් ඒවාට වඩා දික් වෙයි. ඒත් මේක වටිනවා. හරිද? මම මේ කියන කතාව හොඳට අහගන්න. සාමාන්‍යයෙන් අපිට දැන් ජොබ් වල අපිට ටාගට් එකක් කියන දේ අපි ඔච්චර මැරීගෙන කරන්නේ. ඒ ජොබ් වල ටාගට් එක කම්ප්ලීට් කරොත් ඒක එන්ඩ් ගෝල් එක අපිට පේනවනේ. හරිද? ගොඩක් මිනිස්සු ජොබ් වල ටාගට් වලට නැහින්නේ ඕකයි. ඒ කියන්නේ අපිට සිස්ටම් එක විසින් ටාගට් එක නිර්මාණය කරනවා. ටාගට් එක නිර්මාණය කරලා හරි. හොඳයි. ඒකේ මොකක්ද වෙන අවසාන ප්‍රතිඵලය? එක්කෝ ඒ අදාළ ටාගට් එක කම්ප්ලීට් කරලා පස්සේ ප්‍රොඩක්ෂන් එක කම්ප්ලීට් වෙන එහෙම. හැබැයි අපි ලයිෆ් එකේ අපි ගන්න ටාගට් වල අපිට එන්ඩ් ගෝල් එකක් පේන්නේ නැහැ. මොකද ඒක කවුරුත් ප්ලෑන් කරලා දීලා නැහැ. මේක අපිම හදා ගන්න ඕන දෙයක්. ගොඩක් කට්ටියට මොරාල් බහින්නත් හේතුව ඔන්න ඕක තමයි. හරිද? ඔන්න ඔය කෑල්ල තමයි ගොඩක්ම කට්ටියට මොරාල් බහින්නත් හේතුව. එතකොට ඔයාලා අනිවාර්යෙන් මොටිවේෂන් එක කරගන්න ඕන. මම කලින් කිව්වා වගේ තමන්ගේ ජීවිතේ ටාගට් ජොබ් එකේ ටාගට් වලට වඩා ලොකුයි කියලා හිතලා මේක එක දිගට කරන් යන්න ඕනේ. හරිද? මේක ස්ටේජස් තියෙනවා. හරිද? ඔයාලට මේ වැඩේ පටන් ගන්න ටික කාලයක් හරිද ඔයාලට හිතේ මේ වැඩේ මම මේ කරන වැඩේ සාර්ථකද කොච්චර කරත් සාර්ථක නෑනේ කියලා. හැබැයි එතකොට කල්පනා කරන්න මේකෙන් සාර්ථක වුණු ගොඩ ගිය මිනිස්සු ඕන තරම් ඉන්නවා. උන් මේක කරලා තියනවා මේකෙන් ප්‍රොෆිට් අරන් තියනවනේ. එතකොට මේකෙන් මුදල් උපයන්න පුළුවන්. ඒක මුලින්ම හිතර ගන්න වැටෙන හැම වෙලාවකම උන් මිනිස්සෙන් මාත් මිනිස්සෙක්. ඒ මිනිස්සයත් පටන් ගන්න එක පළවෙනි ෆොටෝ එක ඉදලා අප්ලෝඩ් කරලා. ඉතින් මාත් පටන් ගන්න එහෙම. මේ මිනිස්සයත් ෆේල් වෙන්නේ මාත් ෆේල් වෙන්නේ නැති. හරිද? අපිට අතින් මුදලක් යන්නේ නැහැනේ. හරිද? මම නම් කියන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝගේ ස්කිල් එකක් විකුණන්න. නැත්නම් ස්කිල් එකක් වැඩි දියුණු කරගන්න. බිස්නස් කරනවටත් වඩා මොකද බිස්නස් කරනවට ඔයාලට කාලයක මුදලත් ඕන වෙනවනේ. ඒතර ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් නේ තව ණය උගුරලට හිර වෙන්න පුළුවන් බිස්නස් පාඩු වුණොත්. මම කියන්නේ මුලින්ම ස්කිල් එක තියෙන ස්කිල් එක ඩිමාන්ඩ් කරන්න. ස්කිල් එකට ඕන තරම් ඕන ස්කිල් එකකට මුදල් උපයන්න පුළුවන් මාකට් එකක් තමයි මේ ලෝකේ තියෙන්නේ. ඕන පැත්තක්. හරිද? ඕන පැත්තක්. ඔයාලා හොයලා බලන්න ඒ මම දැන් කිව්වා වගේ ඔයාලා චිත්‍රකාරයෙක් නම් චිත්‍රකාරයෙක් කියවට චිත්‍ර ශිල්පියෙක් නම් ඒ ඇතුලේ කලාකාරයෙක් ඉන්නවනම් ඒ කලාකාරයෙක් කෙලින්ම ෆොටෝ වලින් චිත්‍ර වලින් විකුණන්න බෑ. හැබැයි Adobe කියලා platform එකක් තියෙනවා. හරි නැත්නම් ඒකේ ෆොටෝ අප්ලෝඩ් කරලා AI විදියට අන්න ඒක පොඩ්ඩක් වෙනස් කරලා ඒ වෙනස් වීමට ඇඩොප්ට් වෙලා ඔයාගේ ස්කිල් එක කනෙක්ට් කරගන්න. ඒක තමයි වෙන්න ඕනේ. හරි. මම මේ කීරි වැදගත් කතාව මේකනේ. එතකොට මේ අමනිශ්චිතතාවය වෙනකොට අර වගේ හිතන්න. මේකේ තව මුදල් උපයපු කට්ටිය ඉන්නවනේ කියලා. ඊට පස්සේ ඔයාලා හරිද? මෙන්න මේක අතිශය වැදගත්. හරිද? ඔයාලා එන්ඩ් ගෝල් එකට ආදරය කරන්න එපා. හරිද? මේක අන්තිමට මට සල්ලි හම්බ වෙනවා කියන එක අමතක කරන්න. අමතකම කරන්න. හරි කොහොමත් ඔයාලා මේක හොයලා බලන්න කරන්න මේකෙන් මේ ස්කිල් එකෙන් මේ සල්ලි හම්බ කරන්න ප්ලැට්ෆෝම් තියෙනද ඒ ටික මම හොයන්න කිව්වනේ පළවෙනියෙන්ම. ඒකෝට ඔයාලා ඒක ෂුවර්නේ. ඔයාලා මේ එන්ඩ් ගෝල් එකට ආදරය කරන්න බෑ. කීයක් හොයනවද කියලා ආදරය කරන්න මේ ඒකට ආදරය කරන්න එපා. ඔයාලා ආදරය කරන්න හැම වෙලේම මේ ප්‍රොසෙස් එකට
හරිද? අම්මට තේරි මම සුපිරි ෆොටෝ එකක් ඇදුවා. සුපිරි. ඒක අප්ලෝඩුත් කරා හරි. ඔන්න අද පළවෙනි විස්ස අප්ලෝඩ් කරා මට පට්ට හැපි. ඒකට විතරක් ආදරේ කරන්න. හරිද? අම්මට තේරි. අර ඒක විස්ස අප්ලෝඩ් කරන්න බැරි වුණොත් අයියෝ මට මේක කරගන්න බැරි වුණානේ ෂිට්. ප්‍රාදේ කියලා හිත ඇතුලෙන් ඒකන විදිහට ඒක කරගන්න. හරිද? එතකොට ප්‍රොසෙස් එකට ආදරේ කරන්න එන් ගෝල් එකට ආදරේ කරන්න එපා. එන් ගෝල් එකට ආදරේ කරන්න එපා. හරිද? එතකොට ඔයාලා දැන් පළවෙනි දවසේ 20ක් අප්ලෝඩ් කරලා හරි හැපි. මට පට්ට හැපි. හරිද? එහෙම ඒ සැටිස්ෆැක්ෂන් එක තියාගත්තම ඔයාලා එන් ගෝල් එකේ හිටින්න අර නැත්නම් අප්පට තමයි 20යි අප්ලෝඩ් කරේ මේ කවද මට මේ 50000 ලක්ෂ හොයාගන්න පුළුවන් වේද මේ එහෙම හිතන්න එපා. මම 20ක් අප්ලෝඩ් කරාට පට්ට හැපි. අම්මට තමයි සුපිරි ෆොටෝ එකක් ඇදුවා. මම මේක අලුත් දේවල් හොයාගත්තා. මම මේකේ දවසින් දවස අප්ඩේට් වෙනවා. එහෙම ඔයාලා එන් ගෝල් එකට ආදරේ කරන ප්‍රොසෙස් එකට ආදරේ කරා මොකෝ දන්නද වෙන්නේ? ඔයාලා දන්නේ නැතුව මෙතෙන්ට ඇචීව් එක වෙනවා. මේක ගැන හිතන්නේ නැතුව හරිද? එතකොට අර ඔයාලා පඩිපෙළ උඩ තියෙන දෙයක් ගැන හිතන්න ඕන ලොකු මොකක් හරි එකක් තියෙන නිදානයක්. හරිද? හැබැයි ඔයාලා පඩි ගානක් නගින්න තියෙනවා. හරිද? මේක ගැන හිතන්නේ නැතුව මේ නිදාන ගැන හිතන්නේ නැතුව ඔයාලා මේ අම්මට කියනවා මේ පඩියන එක මරු මට පට්ට සතුටුයි. මේ පඩියත් නැග්ග. තාම මෙච්චර පඩි ගානක් තියෙන කියලා හිතන්නේ නැතුව එක එක පඩිය නගින එකට සැටිස්ෆැක්ෂන් එන්නකෝ. දන්නේ නැතුව නිදාන කාට ඇවිල්ලා. දැන් තේරෙනවද වැඩේ? හරිද? එතකොට ඔයාලා එහෙම ප්‍රොසෙස් එකට ආදරේ කරද්දී ඔයාලා දන්නේ නැතුව ටාගට් එක ළඟා වෙනවා සහ ඔයාලා ඇත්තටම මේක එන්ජොයි කරගෙන යන්නේ නැත්නම් අර තවත් එක ජොබ් එකක් කරනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඔයාලා මේක විඳින්න ඕනේ අම්මට පිළි. මම මේ දේ අද කරා මේ දේ කරා අම්මට පිළි. මේ අලුත් ෆොටෝ ගමන් try කරන්න ඕනේ. අලුත් එකක් අර ඒක ඔයාලා ඇත්තටම අර බොක්කෙම්ම කරන වැඩ තියෙන බොක්කෙම්ම කරන වැඩ. හරිද? අන්නේ බොක්කෙම්ම කරන වැඩක් බවට පත් කරගන්නවා. අර නියමගේ හොබි එකක්. ඔයාට ඒක නැතුව බෑ නිකන් අර ඩ්‍රග් එකක් වගේ. ඔයාගේ ස්කිල් එක ඩ්‍රග් එකක් කරගන්න. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකට යන ගමන ඔයාලා නිකන් ඩ්‍රග් එකක් වගේ කරගන්න. අම්මට මට මේක නැතුව බෑ. අද අම්ම ෆොටෝ 20ක් අප්ලෝඩ් කරන්න ඕනේ. ඔන්න පාටිද ඔන්න ෆොටෝ 20 අප්ලෝඩ් කරන්න තියෙනවා. අර මේ මට්ටමට එන්න ඕනේ. හරිද? ඉතින්කො රෑ 12ට ආව කියලා රෑ 12ට ඇවිල්ලා හරි ෆොටෝ එක අප්ලෝඩ් කරලා දාන්න නිදා ගන්න. අන්න මේ මට්ටමට මේක තියාගන්න. හරි? තියාගන්නකොට දන්නව නැතුව ටික අර අවුරුද්දකින් හිතන්න හොයන්න හිටපු එක හරිද? ඔයාලා කන්ටිනියස්ලි කරනකොට ප්‍රොසෙස් එකට ආදරේ කරාම මෙන්න දන්නව නේද බොක්කෙම්ම කරන වැඩනේ. හරිද? එතකොට දන්නේම නැතුව මේක ටික ටික ඇචීව් වෙලා ඔන්න අවුරුද්දෙන් හොයන්න හිතපු ගාන ඔන්න මාස 6න් 7න් හොයලා ඒක ඇත්තටම කන්ටිනියස්ලි කරොත් වෙනවා. හරිද? කන්ටිනියස්ලි කරන්න ඕන. ඔය අතරතුර පළවෙනි මාස දෙක තුනේ වැටීම් මේ අතහැරලා දාන්න හිතේ නවත්තන්න එපා. නැති වුණොත් ජීවිතේ නැති වෙන්නේ නෑනේ. සා හිතන්න අර මම කලින් කිව්වා මේ ඔයාලා ලයිෆ් එකේ ගෝල් එකක්. මේක අතාරින්න එපා. ජොබ් එකේ ෆේල් වුණාම ඔයාලා ආයි මොරාල් අරගෙන අනිත් පැත්තට නැගිටින්නේ. මේ ටාගට් එකට බැරි වුණා. කොහොම හරි ඉලවද ගහනවා කියලා. ගොඩක් කට්ටියම තමයි. ඇයි ඒක ලයිෆ් එකට දෙන්න බැරි? ඒක හිතන්න ඉතින් හරිද? හරි. එතකොට ඔන්න වැදගත් දෙයක් කිව්වා එන් ගෝල් එකට ආදරේ කරන්න එපා. ප්‍රොසෙස් එකට ආදරේ කරන්න. හරිද? ඔන්න ඕක තමයි ඔයාලට මෙතනින් ගන්න තියෙන වැදගත්ම කතාව. හරිද? කරන හැම මොහොතක්ම විඳින්න තමන්ගේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකට යන ගමන අතරතුර. ඒක මරු. හරි. ඔන්න මම ඒකත් පැහැදිලි කරා. හරිද? හරි. ඊට පස්සේ දැන් මම ඔයාලට කතා කරා කොහොමද කාලය වෙන් කරගන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා කැමති දේ මොකක්ද කියලා මම ඔයාලට හිතන්න කිව්වා. හරිද? හිතලා ඊට පස්සේ ඒකට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකට ඔයාලා අවුරුදු 4කින් 5කින් යනවද? ඒ වගේ දෙයක් හිතන්න කිව්වා. ඊට පස්සේ ඒක පළවෙනි අවුරුද්ද ඔයාලා ප්ලෑන් කරගන්න. හරිද? පළවෙනි මොකද අවුරුදු 4ක් 5ක් එක දිගට ප්ලෑන් කරගන්න බැරි වෙන්න අයිඩියා එකක් පුළුවන්. හරිද? අනිත් දේ තමයි මෙන්න මේ දේත් පට්ට වැදගත්. හරිද? හිතන්නකෝ ඔයාලට ටාගට් එකක් ඔළුවට එනවා. හරිද? මම මේ මෙතනින් මෙහෙම යන්නේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක. හරිද? මොන පළවෙනි අවුරුද්ද මම මෙහෙම. හරිද? මෙහෙම හොයනවා. කොහොම කියලා ඔයාලා ටික දුරක් යද්දී ඒක පළවෙනි පාරෙන් නැති වෙන්න පුළුවන්. ටික දුරක් යද්දී ඔයාලට එනවා කියනවා මම මේ අවුරුදු 5 මම මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකට යන්නේ මම මෙහෙම පාත් එක කියලා ඔයාලා ඔළුවට දෙයක් එනවා කියනවා. ඒක පළවෙනි අවුරුද්ද ඇතුළත එන්න පුළුවන්. දැන් දෙවෙනි අවුරුද්ද ඇතුළත එන්න පුළුවන්. ඒක එකපාර ක්ලියර් වෙන්නේ. සමහර කට්ටිය හිතන්නේ මම හොඳ සල්ලිකාරයෙක් වෙනවා කියලා කියනවා. හැබැයි ඒක ඔළුවේ නෑනේ කොහොමද වෙන්නේ කියලා. හැබැයි මම මේ කියන්නේ හොඳට අහගන්න.
ඔයාලට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකට යන පාත් එකක් තියෙනවා නම් හිතන්න අවුරුදු 5 කියලා අවුරුදු 5 ඇතුළත මේ වගේ තැනකට එන්නේ මෙන්න මේ විදිහට කියලා ක්ලියර් අයිඩියා එකක් තියෙනවා නම් හරිද ඒ ක්ලියර් අයිඩියා එක කොච්චර අමාරු වුණත් ඒ පාත් එක කොච්චර කටුක වුණත් ඒ පාත් එක ප්ලෑන් එක ඔයාලා හදාගත්ත දවසට ඔයාලගේ ඔළුවට එනවා මාරම මානසික නිදහසක් හරිද ආයි කියන්නම් මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකට යන ගමනේදී ඔයාලගේ පාත් එක ක්ලියර් විදිහට ඔයාලට පේන්න ගත්තම ඔයාලගේ ඔළුවට එනවා මාර මානසික නිදහසක්. ඒ පාත් එක කොච්චර අමාරු වුණත්. හරිද? ඔයාලට ඒක තේරෙයි. ඔයාලා ඒක කරන්න ගත්තම. හරිද? ක්ලියර් වුණාම. හරිද? ඊට පස්සේ අපි බලමු. දැන් මෙහෙම. හරි දැන් ඔයාලා එක වැඩක් කරන් යනවා හරි ඊට පස්සේ ඔයාලා ඔය කන්ටිනියස්ලි කරන් යනවා කියන්නේ ඕනේ ඉන්කම් එකක් එනවා හරි ඉන්කම් එකක් එනවා දැන් දවසට පැයයි කන්ටිනියස්ලි දවස් 7ම වැඩ දවසට පැය සතියේ පැය 7යි හරි ඔයාලා ඊළඟට මම නිකම්ම වෙන දේ කියන්නද ඕකේ හරි ඔහොම කන්ටිනියස්ලි ඔයාලට මාස 4ක් 5ක් වැඩ කරගෙනෙට හරි දන්නේම නැතුව වෙලාව හැදෙනවා මෙන්න දවසට පැය වැඩ කරේකාට මෙන්න පැය දෙකක් හැදෙනවා අනේ කොහෙන්ද කාලේ ඔයාලා තව ඕක ප්ලෑන් කරන්න බලනවා ඊට පස්සේ හරිද අනිවාර්යෙන්ම ඔයාලා දැන් පළවෙනිම ඔයාලා පැයක් වෙන් කරපු කාලේ තියෙන ඒක ඔයාලා තව වැඩ තියෙනවනේ ඒ වැඩවලුත් ඔයාලා සමහර දේවල් අතාරිනවා මට මේක වැඩක් නැහැ කියලා හරිද ඒ කියන්නේ ඇත්තටම එතනුත් අවශ්‍ය නැති වැඩ තියෙනවා ඉතින් ඔයාලත් කාලේ හදා ගන්න හරිද ඇත්තටම බිසි කියලා දෙයක් නැහැ බිසි කියලා කියන්නේ තවත් වැඩකට ඔයාලා ප්‍රයොරිටි එක දීලා ඒ බිසි කියන වැඩේට ඔයාලා ප්‍රයොරිටි එක දීලා නැහැ. ඒක බිසි කියලා කියන්නේ. ඇත්තටම බිසි කියලා දෙයක් නැහැ. හරිද? ඔය පැය 24 නේ ඔය ලොකුම ලොකු සල්ලිකාරයෝ මිලියනපතියෝ බිලියනපතියෝ ට්‍රිලියනපතියෝ වෙලා තියෙන්නේ. ඔයාලට ඒ පැය 24ම තමයි තියෙන්නේ. හරිද? ඔයාලා ඒ සක්සස් එකට යද්දි ඉන්කම් එක හොයද්දි ඔයාලා ඒ කාලේ නිකම්ම හැදෙනවා. අතාරින්න එපා. හරිද? අතාරින්න නම් එපා ඒ ස්ටේජ් එකක් එනවා මේක නිකන් අර හරියාගෙන වගේ එනවා මේ කරන වැඩේ ඒ එතකම් මේක අල්ලන් ආසාවෙන් කරන මම ඒක කිව්ව අර හරියක බලන් ඉන්න එපා හැමදාම කරන දේට ආදරය කරනවා මම ෆොටෝ 20ක් අප්ලෝඩ් කරා මට පට්ට හැපි අන්න එහෙම කරාම දන්නේම නැතුව එන් ගෝල් එකට ඒකයි මම ආයි කියන්නේ එන් ගෝල් එකට ආදරය කරන්න එපා ප්‍රොසෙස් එකට ආදරය කරන්න හරිද ඔන්න එහෙම යනකොට ඔයාලට මේකේ කාලේ ඔයාලා දන්නේම නැතුව හැදෙනවා. හරිද? ඊට පස්සේ ඒ කාලෙත් දීලා ඔයාලා දවසට ෆොටෝ 20 අප්ලෝඩ් කරේ ඔන්න පැය දෙකක් හොයාගෙන ෆොටෝ 40ක් අප්ලෝඩ් කරු නැත්නම් එක පැය ෆොටෝ අප්ලෝඩ් කරලා අනිත් පැය රිසර්ච් වලට තියාගන්න මේකේ. අන්න ඒ වගේ වැට්ටියක් කරනවා. ඔන්න ඔහොම කර ඉද්දි ඔයාලට මේකේ ඉන්කම් එන්න ගන්නවා. අවුරුද්දෙන් එක ෆොටෝ එකක් සෙල් කරන එක අවුරුද්ද අන්තිම වෙද්දී ෆොටෝ 100 200ක් සෙල් කරලා. හරිද? ඇත්තම කන්ටිනියස්ලි කරොත් ඉතින් පුළුවන්. හරිද? එතකොට ඕක අර වැඩේ තියෙන්නේ මුලින්ම අපි දෙයක් කරද්දී හිතන්නකො මේ ලොකු බිත්තියක් කියලා බිත්තියට ගහනවා බිත්තියට ගහලා හිතන්නකො එකම දරකට ගහනවා කියලා මේක කැඩෙන්නම නැහැ. ඔය එක දිගට ගහද්දි චුට්ටක් කැඩෙනවා. චුට්ටක් කළා චුට්ටක් පුරුල වෙනවා. චුට්ටක් පතුරක් එනවා. චුට්ටක් පතුරක් එනවා. ඒතර සමහරුන් බිත්තියට ගහලා ගොඩක් පාරක් ගහද්දි මේක අතෑරලා යනවා. මේක මගුල හරියන්නේ නැහැ කියලා සමහරුන් පතුරක් ගැලවිලා බිමට වැටි තියෙන අප්පට චුට්ටයි හරියේ මේව කළා කාටද හරියන්නේ කියලා අතාරනවා. හරිද? ඔහොම දිගටම ගහලා මේක හිල් කරන් යන උන් ටිකක් ඉන්නවා. හිල් කරන් ගියාට පස්සේ මේ පැත්තේ මොකවත් නැහැ. ආතලේ ගිහිල්ලා කැමති විදියට ඉන්න තියෙන්නේ. ඔය ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකත් එහෙමයි. මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන මේ බිත්තිය හා පැත්තට කොහොම හරි යන්න ඕනේ. ඒකට මේ ගහලා සමහරට ෆේල් වෙන්න පුළුවන්. බිත්තියට ගහත් තුවාලා වෙන්න පුළුවන්. ආයෙ ඇවිල්ලා ගහනවා. සමහරට බිත්තියට ගහනවා ආයුධ කැඩෙන්න පුළුවන්. ආයෙ අලුත් ආයුධයක් අරන් ගහනවා. අන්න ඒ වගේ කරලා මේ කොහොම හරි මේ බිත්තිය කඩාගෙන යන්න තියෙන්නේ. එහා පැත්තට ගියාම අම්මට පෙරි පට්ටම ආතල් මේ බිත්තිය කඩා ගන්න එක තමයි වැඩේ තියෙන්නේ. හරිද? ඒ ධනපත ලේයකට ඉන්නේ මේ මැද මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන බිත්තිය කඩන්නම් වෙනවා. මේ දුප්පත් ලේයේ ඉඳන්. ඕක තමයි ඇත්ත කතාව සරල කතාව. හරිද? ඔයාලා එහෙම දිගටම කරන් යන්න. හරිද?
කරගෙන ගිහිල්ලා ඉවරලා ඔයාලට එහෙම දැන් හිතන්නකෝ දැන් ඔන්න පළවෙනි එකේ පළවෙනි අවුරුද්ද තුල ඉවර වෙද්දී අර මොකක්ද දන්නව සීන් එක? ඔයාලා දන්නේ නැතුව 50000ත් හොයලා. හරි? කන්ටිනියස්ලි වැඩ කරොත්. එතකොට අම්මට සිරවා බලනවා. යකෝ මම එතකොට ඒ එන මොරාල් එක අම්මට සිරවා මම අවුරුද්දක් ඇතුළත මම 50000 ලක්ෂයක් හොයනකොට ටාගට් එකක් තිබ්බා. අඩෝ මම හෙව්වා. මම ඒක හෙව්වා. ඒන කොන්ෆිඩන්ස් එක තියෙනවා නේද? ඔන්න ඔය කොන්ෆිඩන්ස් එක ඉතුරු අවුරුදු 4ට හරි 5ට හරි ඇප්ලයි කරන්න අම්මට කිරි වෙන්න ඉතින් හරියනවා. කිසිම දෙයක් නැතුව මම ෆේල් ලෙවි දිගටම ගිහිල්ලා මම ලක්ෂයක් හෙව්වා. හරි? මම ලක්ෂයක් කිව්වා මට ෂුවර් එකක් තිබ්බේ නැහැ පළවෙනි අවුරුද්දේදී එක ෆොටෝ එකක් සෙල් වෙයි කියලා. හැබැයි අම්මට ෆොටෝ සෙල් වෙලා මම ලක්ෂයක් හෙව්වා යකෝ. ඒ එන ගැම්ම එනව නේද? ඔන්න ඔය එන ගැම්ම තමයි බේසික් එක අනිත් අවුරුදු 3ට 4ට 5ට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් හදා ගන්න. හරිද? අනිවාර්යෙන්ම ඕක තමයි ගැම්ම කියන්නේ. හරිද? එතකොට ඕක ඔයාලා ඇප්ලයි කරනවා. ඉතුරු අවුරුදු 3-4 ෆේල් වුණාට අවුලක් නැහැ. හරිද? මම කලින් අවුරුද්දේ ෆේල් වෙවීනේ ඔය ලක්ෂය වෙවි. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ පොඩ්ඩක් ටාගට් එක වැඩි කරගන්න. හරි පොඩ්ඩක් තව ටාගට් එක ලක්ෂ 4කට 5කට යනවා. මොකද එතකොට ඔයාලා මේ ඒ කරන ශේෂ්ත්‍රයේත් ඔයාලා පොඩ්ඩක් ඔයාලා එක්ස්පීරියන්ස් එක දෙනවා. ඔයාලා පොඩ්ඩක් එතකොට ඒ ඔයාලට ඉන්කම් එකනේ පැත්ත ඒ හදාගත්ත කියන්නේ ඉන්කම් එක ඔයාලා ලේසි. ඕන ශේෂ්ත්‍රය කියන පොඩ්ඩක් පළවෙනි ටික කප්ට ගන්න ඊට පස්සේ දැන් ඔය දැන් උදාහරණයක් Adobe වල බෙස්ට් සෙලර්ස් ලා එම දවසට ෆොටෝ 600 සෙල් වෙන කට්ටිය ඉන්නවනේ. අර ඒගොල්ලෝ අර එක තත්ත්වයක් වෙන මොනවාද මම මේක සෙල් වෙනවා ක්වොලිටි ඉෂුව එහෙම නැතුව මොනවාද මම මේක ඒ ගන්න බයස්ලා මෙයාලා සර්ච් කරන වැඩිනේ. ඒතකොට ගන්නවා. අන්න ඒ වගේ මට්ටමකට ආවොත් ඔයාලට වැඩි මහන්සි වෙන දේකුත් නේ. ක්‍රියේටිවිටි එකත් වැඩි. ඒතකොට තව තව අලුත් ක්‍රම හම්බ වෙනවා. මේ වගේ වැඩි කරන්න තියෙනවා. හරිද? ඒතකොට ඔයාලා පළවෙනි අවුරුද්දේ ඉතින් ඔන්න 50000 ලක්ෂයක් වල. ඒ ටික වේදම් කරන්න එපා. ඒ ටික තියන්න වෙන මේ account එක. මොකද ඒවෙන් කාල බීල කරොත් වැඩක් නැහැ නේ. ඔයාලා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හොයන්නනේ ගමනනේ. හරි මම ඒ අතරතුර ඔයාලට කිව්වා මේ ඉමර්ජන්සි ෆන්ඩ් එක කියන කතාවක්. ඒකත් එහෙම වෙන පැත්තකින් එකතු කරගන්න. හරි ඒක මම කලින් වීඩියෝ එකේ කියලා ඇති. මම ඒක ඊළඟ වීඩියෝ එකත් කියන්නම්. මම මේක කියන්නේ ඉමර්ජන්සි ෆන්ඩ් එක කියන්නේ සරලව තමන්ගේ සැලරි එක වගේ 6 ගුණයක්. ඒ කියන්නේ ජොබ් එකෙන් අයින් වෙන්න උනත් තමන්ට බය නැතුව අයින් වෙන්න පුළුවන් සැලරි එක වගේ 6 ගුණයක් තමයි ඉතුරු කරලා තියෙනවා. මාස 6ක් තියෙනවා ගේමක් ගහන්න. හරිද? ඒක පැත්තක එකතු කරන් යන්න. ඒක ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වල පොඩි මුක්කුවක් වගේ. කවදා හරි ඔයාලා ජොබ් එකෙන් අයින් වෙද්දී. හරිද? එතකොට ඒකත් හිතේ තියාගන්න. හරිද? මම ඒක ආයි වෙනම වීඩියෝ එකක් කතා කරන්න පුළුල් විදියට කොහොමද ඒක අපි ඉතුරු කරන්න අන්නේ ටික. හරිද? ඊට පස්සේ අපි දැන් කතා කර හිටියේ හරි. ඔන්න ඔහොම දැන් අවුරුදු 4 පාර ප්ලෑන් එක පළවෙනි එකෙන් ගත්තා. හරිද? ඔන්න කාලෙත් හැදිලා මෙන්න පැයේ තිබ්බ කාලේ පැය 3-4ට හැදිලා අනිවාර්යයෙන් වෙනවම තමයි. ඔයාලා මේ වැඩේට ඇඩැප්ට් වෙලා දැන් හරිද? මේක ප්‍රක්‍රියාවක් කරගන්න හැම්බෙලේම. හරිද? මේ නැතුව ඉන්න මේව ට්‍රක් කරගන්න ඕන නම් බඩු. මේව තමයි නියම බඩු ට්‍රක් කරගන්න ඕන නම් ආයි Taman දියුණුවෙන්පත් වෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ කාරණායක මිනිස්සෙට හැදෙන දේවල් ටිකක් තියෙනවා. මේ මිනිස්සයා අම්මට කියන මං ඒ එන කොන්ෆිඩන්ස් එකත් එක්ක Taman අනිත් පැත්තත් හදාගන්න බලනවා. මගේ හෙල්ත් එක පැත්ත අනිවාර්යයෙන් හිතනවා තමයි. හරිද? මම හෙල්ත් එක ගැන පස්සේ කතා කරන්නම්. හරිද? එතකොට තමන්ගේ රෙපියුටේෂන් එක ඒ හැමදේම නරක යාළුවෝ ඈඩ් කරන්න ඕන ටික තේරුම් ගන්න දේවල් මේක තමයි ආතල් එක. හරිද? මේ ආතල් එක කොහොමද වෙනද පාටි දාලා බිබී හිටිය කරනම් මේකට ඇබ්බැහි වුණාට පස්සේ මේක නම් ආතල් එක උනේ අරව ඇත්තටම ආතල් මේක කියලා තේරෙනවා. හරිද? නැත්නම් කතාව ඒක. එතකොට මේක තමයි ආතල් එක කියලා මේව පස්සේ කියන්නේ මේ දියුණු වෙන්න හොයාගෙන අන්න ඒ වගේ දියුණු වෙන්නම දේවල් හොයනවා. හරි ඔන්න ඔය අතරතුර තමයි ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේ. හරිද? ඔයාලට දැන් තියෙනනේ කාලේ ඔයාලා කාලේ කොහෙන් හරි හොයාගෙන පැය 3ක් විතර අනිවාර්යයෙන්ම හොයාගෙන. ඒක වෙනවම තමයි. ඕනාම තියනවා නම් මොකද ප්‍රයොරිටි එක දෙන්නේ මේවට නේ. ඒකට අනිත් වැඩ වලට තමයි බිසි. මේවට බිසි නෑ. හරිද? ඔයාලා ඔය අතරතුර පොඩ්ඩක් තව බලන්න ඔයාලා තව මොනවාට දක්ෂ කියලා. හරිද? දැන් ඔයාලා ෆොටෝ කලාකාරයෙක් ඇතුළේ ඉන්නේ කියලා ඔයාලට තව අනිත් කට්ටියට තේරුම් කරන්න දෙයක්. ඉතින් අර කියන දේ තේරෙනවා. මෙන්න ඔයාලා පටන් ගන්න YouTube channel එක. හරිද?
එහෙම නැත්නම් ඔයාලා පටන් ගන්න මොකක් හරි ෂෙයා මාකට් ක්‍රිප්ටෝ අන්න ඒ පැත්ත පටන් ගන්න. හරි. එතකොට ඔයාලා මේක පොඩ්ඩක් ඩයිවර්සිටි කරගන්න. හරි. මට දැන් පාත් එකක් තියෙනවා ඉන්කම් එක. හරි. මේ ඉන්කම් වෙන පාත් එකක් තියෙනවා. Adobe. හරි. මම තව එකක් හොයනවා. මට වෙලා තියෙනවා. මට මේක කරන්න පුළුවන්. දැන් මම මේ වැඩේ අල්ලගෙන ඉන්නේ. හරි. මම තව පාත් එකකට යන්න ඕන. ඒකට චූටි වෙලාවක් අරගෙන දාන්න. ඒක චූටි වෙලාව බිල්ඩ් කරගන්න. හැබැයි ඔයා ඒකට දාන ඉෆෙක්ට් එක කලින් මේ පළවෙනි වැඩේට දාන ඉෆෙක්ට් එක ඔයා කන්ටිනියස්ලි දානවා. මොකද ඔයා මේ වැඩේ ඇඩොප්ට් වෙලානේ තියෙන්නේ. ඒතර ඔයා දන්නවා මම කිසිම දෙයක් නැතුව මේකෙන් මම මෙච්චර ගාණක් කිව්වා. ඉතින් මම මේකෙනුත් මෙච්චර ගාණක් හොයන්න පුළුවන් කියලා ඔයාලා ඒකට දෙවෙනි වැඩේට ඔයාලා දාන කන්ටිනියස්ලි ගතිය වැඩි. අන්න ඒක තමයි පළවෙනි එකෙන් බේසික් එකෙන් මොරාල් එක. හරිද? ඔයාලා ඒකත් සාර්ථකව කරන් යන එක ඇත්තටම වැඩි. හරිද? ඔයාලා දන්නවා රිසල්ට් නැති වුණත් කන්ටිනියස්ලි කරන් යන එකේ ආදරේ. මේ ප්‍රතිඵලේ ප්‍රොසෙස් එකට ආදරය කරන්නේ ඔයාලට තියෙන ප්‍රතිඵල. හරිද? ඔයාලා පැය දෙකක් Adobe වලට දාලා ඔන්න පැය දෙකක් දාන YouTube channel එකට හැමදාම. හරි. ඒතොර වැඩ දෙකක්. මං කියන්නේ පළවෙනි අවුරුද්ද ගිහිල්ලා නැත්නම් සමහර කට්ටියට ක්ලික් වුණොත් පළවෙනි මාස 7න් විතර ඔය ලොකු ටාගට් එකක් අචීව් කරලා මොරාල් එක ආවත් ඔයාලා පටන් ගන්න පළවෙනි මාස 7න්. මම මේ කියව මම මේ කියන්නේ වැඩිම ටාගට් එක. හරිද? වැඩිම ටාගට් එක මම කතා කරන්නේ. හරිද? වර්ස්ම කේස් එකෙන් මම මේ කතා කරන්නේ. හරිද? ඊට අඩු කාලේ ඉඳන් පටන් ගන්න පුළුවන් නේ මොරාල් එකෙන් පටන් ගන්න. කිසිම අවුලක් නැහැ. සහ ඕක අවුරුද්දකට අඩු කාලේ අනිවාර්යෙන් පටන් ගන්නවා මේ කන්ටිනියස්ලි කරන කට්ටිය. හරිද? මම මේක දන්නවා. හරිද? ඔන්න ඒකත් කන්ටිනියස්ලි කරන් යනකොට ඔයාට පැය දෙකක් ඇඩිපි දාලා එතකොට ඒක වැඩක් කියලානේ. එතකොට ඔයා දන්නවා කෙටි ක්‍රම පැය දෙක ඇතුළත වෙනද ෆොටෝ 40ක් අප්ලෝඩ් කරනවා. දැන් ෆොටෝ 100 200ක් අප්ලෝඩ් කරන්න පුළුවන් තරම් ඔයා ට්‍රික් දන්නවා. හරි. ඉතුරු පැය දෙක දානවා. මෙන්න YouTube channel එකට. හරි. ඔන්න දැන් ඉන්කම් සෝස් දෙකක් කිනවා. හරි. මේ කිසිම දෙයක් හිතන් හිටියද මිනිස්සයාට. එතකොට ඒ අවුරුද්දේ ඔයාලා එන් ගෝල් එකක් තියාගන්න. පළවෙනි අවුරුද්දේ ඔයාලා ලක්ෂය නම් ඊට වඩා වැඩි ගාණක් ලක්ෂ 3ක් අන්න ඒ වගේ ගාණක් තියාගන්නවා. හරිද? අන්න ඒ වගේ ගාණක් තියානවා කන්ටිනියස්ලි වැඩ කරන් යන්න ඕනේ. හරිද? ඒ වගේ දෙවෙනි අවුරුද්දත් ඒ වගේ කන්ටිනියස්ලි වැඩ කරාම හරි. ඔයාලට ඕන දැන් ලොකු ඉන්කම් එකක් එනවා. ඕන දැන් හිතන්නකෝ ඔයාගේ සැලරි එක ලක්ෂයයි කියලා. ඔන්න දෙවෙනි අවුරුද්ද කිට්ටු වෙද්දී ඔන්න ඔයාලට ඔය ලක්ෂ හිතන්න 3යි කියලා ඕක ඔයාලා අනිවාර්යෙන් වෙනවා ඔය අවුරුද්දට කලින් හොයනවා. මාස 5ක් පැයක් ඇද්දී ඔය ලක්ෂ 3 හොයනවා. හරි ඊට හිතුරු 5 ඒවා හිතුවට වඩා ලොකු ටාගට් එක ඔය ටාගට් ඊට පස්සේ මේ කන්ටිනියුවලි ආතල්ලේ කොහොමද එනවා. ඔහොමම ගිහිල්ලා හරිද? ඔයා එක වෙලා ඔයා පළවෙනි අවුරුද්දේම ඔයාට තේරෙනවා මේ ජොබ් එකට වඩා මේක තමයි ආතල්ලේ කියලා. ඔයා ජොබ් එකට දෙන ප්‍රයොරිටි එකට වඩා ඔයා ජීවිතයට දෙන ප්‍රයොරිටි එක වැඩි වෙනවා. හරි ඒක තමයි වෙන්න ඕනේ. ජොබ් එකේ වැඩේ අවංකව කරන්න. හරිද? ඔයාට සැලරි එක ගන්න සැලරි එකට ඇත්තටම බොක්කෙම වැඩ කරන්න. හරිද? සහ ඔයාලා ඇත්තටම එහෙම බොක්කෙන් වැඩ කර හිටියේ නැති කෙනෙක් ඔයාලා මේ වගේ තත්ත්වයට ආවම ඔයාලා කරන වැඩේ ඒ වෙලේ හරියට කරනවා. හරිද? ජොබ් එකද මොකක්ද කියලා අදාළ නැහැ. ඒ වැඩේ හරියට කරනවා. සහ අනිත් එක ඔයාලා ජීවිතේ ප්‍රශ්න එන්න පුළුවන්. පෞල් ප්‍රශ්න මානසික ප්‍රශ්න ඒවා කිසි දෙයක් හිතන්න එපා. මේ වගේ හම්බෙන ඔයාලට වැදගත්ම දේ කියන්නද බා. ඒ වෙලාවේ ඒ වැඩේ විතරක් කරන්න අදාළ වෙන ફોකස් එක හිතන්න ඔයා මොකද පෞල් ප්‍රශ්නයක් කියලා. හැබැයි ඔයාගේ මොරාල් එක එන්න ඕනේ මොන බාධක තිබ්බත් ඒ මතක් වෙනවා. එන අවුල්. හැබැයි ඔයාගේ ફોකස් එක හැදෙන්න ඕනේ. මේ වෙලේ මම කරන්න Adobe මම මේ වැඩේ කරන්න පට්ට ආදරේ. හරිද? මේ වෙලේ මම මේකට විතරයි ફોකස් කරන්නේ. මේ වෙලේ මම මේක කරනවා කියලා කරන් යනවා. ওই මයින්ඩ්සෙට් එක තියෙනව නේද? ඒක පට්ට ප්‍රබල මයින්ඩ්සෙට් එකක්. හරිද? ඕකත් ඔයාලට හැදෙනවා ඔය ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකට ඇති. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ නිකන් කාලා බීලා ඇදලා ඇති වෙන්න තරම් සල්ලි හොයන එකම නෙමෙයි. ඕක එක මේ හම්බෙන දේවල් මං කියන්නේ. ඊට පස්සේ ඔයාගේ ශරීරය ගැන හිතනවා. අර හැමදේම හිතනවා. ඔය නැති කාලේ කලමනාකරණේ හම්බෙන වටින දේ අනිවාර්යෙන් හම්බෙනවා. හරිද? ඒක අනිවාර්යෙන්ම ඔයාලට හම්බෙනවා. ඒවා ගොඩක් වැදගත් දේවල්. හරිද? එතකොට ඔයාලා එහෙම ඒ දේවල් ටිකත් හම්බෙනවා. ඔයාලා දිගටම කරන් යන්නකෝ ඒ ටික. ඔයාලා අනිවාර්යයෙන් ඒ ටික දැනේ. අවුරුදු දෙක තුනක් යන්න ඕනේ. පළවෙනි අවුරුද්ද මේක දැනෙන්න ගනී ගොඩක් කියලා. හරිද? ඒක මොන ප්‍රශ්න තිබ්බත් ඒ වෙලේ ජීවත් වෙන්න. අර බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඒ වෙලේ ජීවත් වෙන්න. හරිද?
ඒක හැදෙනවා. අනාගතේ හිතන්නේ අතීතේ හිතන්නේ මොකද හැම වෙලෙම ප්‍රොසෙස් එකට ආදරය කර කර තමයි ඔයාලා ඉන්නේ. කරන වැඩේට ආදරය කර කර. එතකොට කොහොමත් ඒක ඔයාලට ඒ ආතල් එක හම් වෙනවා එතනදී. හරිද? ඒ වෙලේ ඒ වැඩේ. ඒක පට් විදිහට වැදගත් දිනු වෙන මිනිස්සෙට. හරිද? ඊට පස්සේ මේ කන්ටිනියස්ලි කරන් ගිහිල්ලා ඔයාලා ඔහොම ගිහිල්ලා ඔයාලා දැන් හිතන්නකෝ ඔන්න දෙකක් තියෙනවා. හරිද? එහෙම දැන් තියෙනවා. පැති දෙකක් සෝස් දෙකක් තියෙනවා. හරිද? ඒ එකක්වත් ඔයාලා ඒ කියන්නේ ඔයාලා පරිභෝජනයටත් ගන්න ඉතින්. හරිද? ඒක වෙනම ප්ලෑන් එකක් බලන්න. ඒ කියන්නේ මම නැගේ පළවෙනි අවුරුද්දේ හම් වෙන කිසිම ඉන්කම් එකක් ඔයාලා එදිනදා පරිභෝජනයට ගන්න එපා. හරිද? කිසිම දෙයක් පරිභෝජනයට ගන්න එපා. ඊට පස්සේ ටිකක් ඔය වැඩිපුර එද්දී 10%ක් වගේ පොඩි ගාණක් පරිභෝජනයට ගන්න තමන්ගේ ඔන්ලයින් බිස්නස් වලින් හම්බෙන්නේ. මොකද ටිකක් ලොකු ගාණක් හදා ගන්න. හරිද? මේ හැමදේම කරන්නේ ජොබ් එකෙන් අයින් වෙන්නනේ. ඒ කට්ට කන්නේ බැලන්ස් එක කන්න. හරිද? කොච්චර සල්ලි හම්බ කරත් ඒ මොකද අපි පස්සේ සැප විඳින්නේ හැමදේම කරන්නේ ජොබ් එකෙන් අයින් වෙලා. හරිද? කොහොම ටික ටික යද්දී ඔයා හිතනවා මේක තව තව ග්‍රෝ කරගන්න කොහොමද? ඔය තව තව ඔයාලා අනිවාර්යෙන් අවුරුදු දෙක තුන යද්දී ඔය පාත් දෙක තුනක් හදා ගන්න. හරිද? ඒක අනිවාර්යෙන්ම හදා ගන්නවා. මොකද ඔයාලා මේවා ඊට පස්සේ මේ එක්ස්පර්ට් ලෙවල් ඉවරනේ ඔයාලා පළවෙනි පාත් දෙක තුන ඊට පස්සේ ඔයාලා අලුත් පාත් වෙනවා. අනුගානේ පාත් දෙක තුනක් හතරක්වත් තියාගන්න. හරි? අර දෙකක් තුනක් ඉට්ස් ඕකේ. එකක් නම් තියාගන්න බෑ. දෙකක් තුනක්වත් අඩුම ගානේ තියාගන්න. ඔය දෙකේ තුනේ ඔයාලා එක්ස්ට්‍රීම්ලි යන්න. සාමාන්‍ය හොඳ ඉන්කම් එකක් වෙන විදිහට මාසෙට සාමාන්‍යයෙන් ඔහොම ගිහිල්ලා ඔයාලා අවුරුදු 3-4ක් යද්දී මාසෙට ඔය හැම එකෙම ලක්ෂයක වගේ ඉන්කම් එකක් එනවා. එතකොට හිතන්නකෝ අඩුම හරිද? එතකොට හිතන්නකෝ ඔයාලා පාත් 3ක් තෝරගත්ත කියලා අම්මට කියලා ලක්ෂ 3යි. ඔයාලා පඩිය ලක්ෂයයි ලක්ෂ 3යි. පැය 3ක් 4ක් වැඩ කරලා මේ ඔන්ලයින් මේ වගේ හරිද? ඔන්ලයින් හරි ඔයාලා කරන වැඩේ හරි. එතකොට හාට සා අනිත් අදමදී ඔයාලා බලන්න අවුරුද්දක් විතර එක දිගට කන්ටිනියස්ලි හරිද? ඔයාට ජොබ් එකේ ඉන්න ගමන් අවුරුද්දක් විතර එක දිගට බලන්න අවුරුද්දක් එක දිගට කන්ටිනියස්ලි හිතන්න ලක්ෂ 3යි කියලා මං කියන්නේ මේක එක්ස්ට්‍රීම් වෙලා හරිද? තුන්වෙනි අවුරුද්ද හතරවෙනි අවුරුද්ද වගේ වෙද්දී හතරවෙනි අවුරුද්දෙන් පස්වෙනි අවුරුද්ද කියන්නේ ඒ අවුරුද්ද එක දිගටම ලක්ෂ 3 ඉන්කම් එකක් එනවද කියලා අඩුම අවුරුද්දක් වගේ එක දිගට එනවා අන්න ඔයාලට තේරෙනවා දැන් හරි මං ජොබ් එකෙන් ගන්න ලක්ෂයයි එක දිගට මං දැන් මේ අවුරුද්ද ක්ලික් කරා ලක්ෂ 3 ඉන්කම් එකක් ආවා මට මාසෙට හරි අම්මට සිරිය දැන් නම් පොඩ්ඩක් මට ෂුවර් වගේ මේ වැඩේ අවුරුද්දක් එක දිගට එනවනේ හරි එතකොට අන්න ඔයාලට සයින් එකක් හම් වෙනවා හරි මං දැන් ජොබ් එකෙන් අයින් වුණ කාලේ හරි අම්මෝ ඕක දැනුනොත් නම් ඉතින් ගොඩ තමයි හරිද දැනුනොත් ඉතින් ගොඩම තමයි ඕක හරිද මම කියන්නේ හැමෝටම එහෙම තත්ත්වයක් උදා වෙන්න කියලා හිතන්න ඔගේ පාත් එකක් ගැලවිලා ගියත් කමන්නේ මාස ලක්ෂ 2ක ඉන්කම් එකක් තියෙනවා මේ ලක්ෂයෙන් ගේම ගහපු එක්කෙනා හරිද අනිත් එක මං ඔයාලට කිව්ව නේද ගන්න ඒවා වැඩි 10%ක් විතරක් යූස් කරන්න කියලා එදිනදා ජීවිතේ එහෙම කිව්ව හිතන්න දැන් අවුරුදු 4-5 කිරුවොත් ඔයාලා කදේ ලොකු බල්ක් එකකුත් තිය. ලක්ෂ 25ක 30ක විතර ඔය ඔන්ලයින් වල වැඩ වලින් මේ ඉතුරු කරගත්ත අර ඉමර්ජන්සි ෆන්ඩ් එකත් පැත්තක වෙනවා තියෙන. ඒක කොහොමද බලන්නේ තුවායින් වෙලා ඔයාලා මේ වැට්ටි කන්ටිනියස්ලි තව ලොකුවට ග්‍රෝ කරන්න පුළුවන්. මොකද මේ පැය 8ක්ම හම් වෙනවනේ. හරිද ජොබ් එකේ හම් වෙන පැය 8ම හම් වෙනවා දැන් මේ වැඩේට. ඒතකොට හිතන්නකෝ ඔයා කලින් පැය 4 නම් වැඩ කරේ ඔයාලා පැය 8ක් වැඩ කරනවා ඔයාලා ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල. හරි 3 අන්න ඒ වගේ මොකක් හරි වැඩ කරලා ඔයාලා පැය 8ක් ඕන රෙස්ට් එකක් ගන්නත් පුළුවන්. ඇයි අර ජොබ් එකෙන් හැමෙන්න පැයට ඔයාලා ඉතුරු කරගන්න ඕනේ. ඒ පැයටව දානවා ඔයාලා ඔන්ලයින් නඩුවලට. මෙන්න බලේ අර ඔයා දදා හිටේ පැය 4 තියෙන්නේ. මේ පැය 4 ඔයා රෙස්ට් කරන්න පුළුවන්. හිතන්නකො මොනතරම් නිදාසක්ද කියලා. කිසිම රිස්ක් එකක් නැහැ එතකොට. හරිද? ඔයාලා තමන්ගේ වැඩේ ඔය ප්‍රැක්ටිකල් වැඩනවා තව තව ග්‍රෝ කරගන්න බලන්නේ අත්තරම. ඇත්ත කතාව ඒකනේ. හරි ඔන්න ඔය වගේ තත්ත්වයකට එන්න තමයි මේ හැමදේම කරන්නේ. හරි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකේ පුදුලට සාපේක්ෂයි. දන්නකො ලක්ෂයෙන් ගේම් ගහන මිනිස්සයාට මාසෙ ලක්ෂ 3ක් වගේ ඉන්කම් එකක් එනවා කියන්නේ හොඳටම ඇති ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වලට. ඒක අවුරුද්දක් කන්ටිනියස්ලි එන්න ඕනේ ජොබ් එක කරන අතරතුර මගේ නම් මත ඒකයි. හරි එතකොට හිතන්නකො ඔය අවුරුද්දෙන් පස්සේ එකක් වැටුණා කියලා. එකක් වැටුණා. හරි YouTube channel එක බෑන් වුණා. හරිද එහෙමත් හිතන්නකො. හැබැයි ඔයාලා ජොබ් එකෙන් අයින් වෙද්දි ලොකු බල්ක් එකක් තියෙන ලක්ෂ 25ක තියෙ බය නැතුව ආයෙ YouTube channel එක පටන් ගන්න ඒ ගානට ගන්න පුළුවන් කාලේ. ඊට අමතරව තව සෝස් දෙකක් තියෙනවා.
ඉන්කම් වෙන. හරි. ඉන්කම් වෙන සවසෝස් දෙකක් තියෙනවා. ඉතින් ඔය තුනම ගහලා ගියා කියලා. අනේ ඒත් බය වෙන්න දෙයක් නැහැ. ලක්ෂ 25ක තියෙන බල්ක් එකක් තියෙනවා. ඔයාලා එදිනදා ජීවිතේ වැඩවලට මොකද මාසෙ ලක්ෂෙන් ගේම කම මිනිස්සයාට එතකොට ලක්ෂ 25ක් කියන්නේ අවුරුදු දෙකයි මාසයක් තියෙනවා. ආයෙ ওই තත්තරේනේ. ඉතින් එන්න බැරිද? මොකද කලින් එක්ස්පීරියන්ස් එක්ක ওই තත්ත්වෙ එන්නේ අවුරුද්දෙන් ආයෙ ওই ටික ගොඩ ගන්න. ඔන්න ඕවා තමා තියෙන වැදගත්ම දේවල් මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් හොයද්දි. එතකොට ඔයා දැනගන්නවා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් හොයද්දි කාලයට සාපේක්ෂව නෙමෙයි හිතන්න ඔයාලා කෝටියක් තිබ්බා කියලා. හරිද? ඔයාලා කෝටියක් තිබ්බා. ඔය කෝටිය ඔයාලා නැති වෙනවා එක දවසින්. හරිද? හැබැයි ඔයාලක තියෙන වටින දේ කෝටිය නෙමෙයි. ඔය කෝටිය හොයන්න ඔයා ගත්ත නොලෙජ් එක්ස්පීරියන්ස් එක. ඔන්න ඕක තමයි ඔය කෝටියට වඩා වටිනම දේ. ඒ දැනුම. ඔය දැනුමෙන් ආයි අනේ කෝටියක් හොයන්න පුළුවන්. ඔන්න ඔය වගේ දැනුමක් තමයි මිනිස්සෙක් වුණාම අනිවාර්යයෙන්ම හදාගන්න ඕන නිසා හදාගත යුතු. හරි අනිවාර්යයෙන්ම ඕක තමයි හදාගන්න ඕන නිසා හදාගත යුතු දැනුම. ඉන්න බය වෙන්න එපා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගන්න අරන් ජොබ් එකෙන් අයින් වෙන මිනිස්සෙට හම්බෙන්නේ මාසෙට හොඳට ඉන්කම් හම්බෙන පාත් එක්ක පාත් දෙක තුනක් එක්ක අයින් වෙන මිනිස්සුන්නේ මෙන්ටලි වශයෙන් ගොඩක් ස්ට්‍රෝං. හරිද? තව ජීවිතේ ගොඩක් තේරුම් ගත්තේ නැති දේවල් තේරුම් ගන්න අයින් වෙන හැමදේම එක්ක පට්ට පැකේජ් එකක් තියෙන මිනිස්සු තමයි අයින් වෙන්නේ. ඒකින්ද මේ මිනිස්සු ලේසියෙන් වටන්න බෑ. හරිද? මේ මිනිස්සු දන්නවා ජොබ් එකක් නොකර කොහොමද ගේම් ගහන්නේ කියලා. ඔන්න ඕක තමයි ගන්න පුළුවන් වටිනම දේ සල්ලි වලටත් වඩා. හරිද? එතකොට ඔහොම වුණාට පස්සේ ඕකේ එක්ස්ට්‍රීම්ලි පාත් එක තමයි ඔයාලා අනිවාර්යයෙන්ම සල්ලි ටික එදිනදා පරිභෝජනය ගන්න අතරතුර ඔයාලා දන්නවනේ මේක අනිවාර්යෙන් ඒක රහ දෙන්න මිනිස්සු තව තවත් ග්‍රෝ කරගන්න බලන්න ඉතින් හරිද? ඔයාලා ඊට පස්සේ මේක ඉන්වෙස්ට් කරන්න බලන එක දේවල් වල හරිද? මේක ඉන්වෙස්ට් කරන්න බලනවම තමයි ඉතින්. මොකද ඒ රිස්ක් එක නැහැනේ ඉතින් ඔයාලා දැන් කාලේ තියෙනවා ජොබ් එකේ හම්බෙන්නේ පැය 8 කාලේ ඔයාලට එනවා. තව දෙයකට යොදවන්න. හරිද? ඔයාලා තව කාලේ හරම වෙනවා මේ සල්ලි කොහොමද වැඩි දියුණු කරගන්නේ? මම මේ පාත් වලින් එන සල්ලි කොහොමද වැඩි දියුණු කරගන්නේ? මොකද හැමෝම කැමති ඒ දෙයට. පුරවන්න බලන ෂෙයා මාකට්, ක්‍රිප්ටෝ, ගෝල්ඩ් මාකට්, ඔයිල් මාකට්, තව බිස්නස් වල ඉන්වෙස්ට් කරන්න. ඔන්න ඔහොම තමයි ලොකු වැඩෝ බිහි වෙන්නේ. හරිද? මොකද අර මයින්ඩ් සෙට් එක හැදුණා කියන්නේ මොනක්සට ගොඩක් දේවල් තේරෙනවා. දැන් බිස්නස් එකක් වුණා කතා කාලේ එක්ස්ට්‍රීම්ලි හොයලා බලනවා. ෆේල් වුණාට බය නැහැ. හරිද? අන්න ඒ වගේ වැඩ දියුණු වෙනවා. ඉතින් අනිවාර්යයෙන් ඔය මිනිස්සුන්ට වරදින්නෙම නැහැ. ඉතින් වරදින්නෙම නැහැ. හරි ඒකින්ද ඔය ලෙවල් එකට එන්න ඕ ඇවිල්ලා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් අරන් ජොබ් එකෙන් අයින් වුණාට පස්සේ ඔයාලා කරන දේවල් හරිද අනිවාර්යෙන් ඔය ටික ග්‍රෝ කරගන්න බලනවනේ ඉතින් නේ ඒක මිනිස්සෙට කොහොමත් වෙනවා ඒක කොහොමත් ඒ උනන්දු වෙනවා ඊට පස්සේ මිනිස්සු ඇත්තටම ඉතින් දියුණුවෙන් දියුණුවටපත් වෙලා ඇත්තටම ගොඩ යනවා හරිද ඔන්න ඕක තමයි ජොබ් එකක් කරන කෙනෙක්ගේ සාමාන්‍ය අවුරුදු 4ක් 5ක් වගේ මේ කාලේ යනවා හරි ඊට කලින් ගොඩක් කරන්න පුළුවන් කන්ටිනියස්ලි බුකින් කරොත් ඒක එක එක්කෙනාගේ හැටි තමයි වැඩිම 4න් 5න් ගේම ගහන්න පුළුවන් හරි හිතන්නකෝ ඉතින් අර උදේ හිතන්න ඔයාලා කොතන හිටියේ කියලා අර අනුන්ට කඹුර Tamanට බෑ කියන්නවත් බැරි තත්යකට අකමැද්දේකට එහෙම හිටියෝ තැනක ඔන්න ඔතනින් ඔය නූල් බෝලෙන් පැටල් නූල් බෝලෙන් හරිද ඔයාලා ටික දවසට පැය ගානේ වෙන් කළා සතියේ පැය 7ක් වැඩ කරලා හරිද ඔහොම ටික අමාරුවෙන් ගිහිල්ලා අර පළවෙනි අවුරුද්දේ කූටියට 50000ක් වාගෙන ඔහොම ගිහිල්ලා අවුරුදු 4ක් 5ක් වෙද්දි මෙන්න එනවා මාසෙ ලක්ෂ 10ක 12ක 20ක විතර ඉන්කම් එකක් එන ඩයල් එකක්. ඕක නෙමෙයිද වෙන්න ඕනේ ඉතින්. අර ඊට පස්සේ ඒකත් ඉන්වෙස්ට් කරලා ග්‍රෝ කරගෙන හරිද ලොකු කැපිටල් එකක් කෝටියක 2 3ක කෝටි 10ක 12ක ඒ වගේ ඉන්වෙස්ට් කරලා මොකද සල්ලි තියෙන එකට තමයි සල්ලි වල ලේසි මම ඒකත් කියන්නම්කෝ ෂෙයා මාකට් එකේ වුණා ක්‍රිප්ටෝ මාකට් එකේ වුණා ඔයාලා දන්න කට්ටිය සාමාන්‍ය ට්‍රේඩ් එකක් දාද්දි උනා හරිද ඩොලර් 100ක් තියෙන එකට ඒ ට්‍රේඩ් එකෙන් සල්ලි හොයන්න ලේසි ඩොලර් 1000ක් තියෙන එකට සල්ලි තියෙන තැන තමයි සල්ලි හොයන්න ලේසි ඒක තමයි ගොඩක් කට්ටිය පළවෙනියෙන්ම පොඩ්ඩක් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වගේ පාත් එකකට ගිහලා ඉන්කම් වලින් පොඩි ඉන්කම් එකක් ඇවිල්ලා මේ මිනිස්සයා පොඩ්ඩක් යම් කිසි හොඳ සිටුේෂන් එකකට ආවට පස්සේ එතන ඉඳන් එමුසට ටක් කාලා ගොඩ යනවා නේද? සල්ලි තියෙනකොට තමයි සල්ලි වල ලේසි. හරිද? සල්ලි හරිද? ඒ කියන්නේ සල්ලි නිය හරියට
පණුවෙක් ඉන්න මිනිස්සේ කියන්නේ හිස් බිලි පිටක් තියෙන මිනිස්සෙට වඩා චූටි මාළුවෙක් හිතන්නකො චූටි මාළුව දාන ඔන්න ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන්නේ. හරිද? ඔය ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වල දාන බිලි පිටත් එක ගඟට අම්මට සිටි ඒක ලොකු මාළුවෙක් ඇදෙනවා. ඒ චූටි මාළුව හොයාගන්න ඉතින් පොඩි කට්ටක් කන්න ඕන. ඊට පස්සේ ඉතින් ලොකු මාළුව ඇදෙනවා කියපන් නැතුව. හරි ඔයාලට තේරෙනවද? ඔයාලට එක්ස්පෙරිමන්ට් කරන්න සල්ලි තියෙනවා ඊට පස්සේ. හරිද? ෆේල් වුණත් ඒ ෆේල් එක රිකවර් කරන්න ඔයාලට පැති තියෙනවා. හරිද? ඔයාලට ඒ වගේ ලොකු බැටරියක් හැදෙනවා මේකෙන්. ඒ ඔක්කොම කරන්න ඔයාලට කාලි ඉතුරු වෙනවා. ජොබ් එකේ පැය 8 අර කාලි ඉතුරු වෙනවා. පැය 8යි ගිහිල්ලා එන්න යන්න ඉන්නේ පැය 10 කාලි ඉතුරු වෙනවා. ඕක තමන්ගේ වැඩකට යෙදුවම තමන් ආසේ වැඩකට යෙදුවම දෙවෙනි කොච්චර පරාසකට යන්න පුළුවන්. ඊට පස්සේ තමන් සල්ලි හම්බ වෙනවනේ. සල්ලි හම්බ වෙනකොට මේ මිනිස්සේ හැම්බෙලේන බුක්කින්ම තමයි ආදරය කරන්නේ. අර පළවෙනියෙන්ම ඇඩොබි වලට ආදරය කරනවා වගේම තමයි අර අනිත් වැඩ වලටත් ආදරය කරන්නේ. ඒක තමයි වැඩි සල්ලි හම්බ වෙනකොට මාර විදිහට ඒ දේවල් ආදරේ. ඊට පස්සේ දන්නේව නැතුව ජීවිතේ සැපවත් විදිහට පැසිව් ඉන්කම් මොකද ඉන්වෙස්ට් කරන්න තියෙන්නේ. අර බැට ටිකක් තමන්ගේ ආසම බැට් ටිකක් කරන් යන ගමන් ඒතකොට විඳවන්නේ නෑනේ තමන්ගේ වැඩනේ. ඒ ආසම බැට් ටිකක් කරන් යන ගමන් ජීවිතේ ඉන්වෙස්ට් කරලා සැපසේ ආතල් එකේ මොකද හිතන්න කෝටියේ කැපිටල් එකක් ආගිලෝ කෝටි 2-3ක් කරනවා මහා වෙලාවක් යන්නේ. හරිද? ඒක තව වැඩි කරන්න යන්නේ. මේ මහලු කාලයක්. ඉතින් ඔන්න ඔහොම තමයි ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් වල යන්නේ. A to Z මං කියලා දුන්නා. සාමාන්‍යයෙන් පවුල් වරින් පීඩිත වෙලා හරිද? එහෙමත් ඉන්න මිනිස්සුන්ට කොහොමද වගේ ලොකු දැනකට යන්නේ කියලා. හරිද? ඉතින් මේක ඇත්තට බෑක් මේ වීඩියෝ එක බලන්නේ කිසිම පාඩුවක් නෑ. හරිද? ඉතින් ඔයාලා පොඩ්ඩක් හිතන්න. අපි අතේමයි අපේ හැමදේම තියෙන්නේ. සහ අන්තිමට මම කියන්නම් බුක්කෙන්ම වැඩ කරන්න. හරිද? වැටෙනවා කියලා දෙයක් නැහැ. ෆේල් වෙන්න දෙයක් නැහැ. අපි ජොබ් එක කරන එක තමයි අපේ ලොකුම ෆේල් එක. ඔයාලා ජොබ් එක කරන එකෙන් නවතින්න මොකක් හරි වැඩක් පටන් ගන්න ෆේල් වෙනවා කියන්නේ ඒ ෆේල් වෙන එකම ඔයාලා පාස් එකක්. ඔයාලා ෆේල් වෙන හැටි දන්නවා. ඒකෙන් එක්ස්පීරියන්ස් ගන්න. හරිද? එක්ස්පීරියන්ස් එක හදා ගන්න. ජොබ් එක කරන අතරතුර ඔයාලා පැසිව් ඉන්කම් එක ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගන්න. ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගන්නම එක තමයි ඔයාලා එන්ඩ් ගෝල් එක. කීයක් කරපුවාන් ජොබ් එක අතරතුර මේ සමහර කට්ටිය එහෙමත් තියෙනවා ලක්ෂ 2-3ක් වෙනකම් මට දැන් ජොබ් එකක් තියෙනවා මේකක් තියෙනවා. ඒ බයිලා එපාය. ජොබ් එකෙන් අයින් වෙන්න ඒ කන ඉස්සරහටම යන්න මම මේ කිව්වා වගේ. මැද්දෙන් නවතින්න බෑ. සමහරු එහෙමත් ඉන්නවනේ මෝඩේ මෙච්චර දුර කරලා. හරි. අපරාධයට පැයට ඔයාලගේ ලොකුම ටාගට් එක ඔය පැයට ඉතුරු කරගන්න එක තමයි. පැයට ඉතුරු කරගත්තට ඔයාලා දැන් හොයන ගාන දින ඒ වගේ ගොඩාක් හොයන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි අතේම තමයි අපේ හැමදේම තියෙන්නේ. කාල කළමනාකරණයේ හැමදේම. හරිද? ඉතින් ඔයාලා වැටෙන්න එපා බුක්කින්ම try කරන්න මේක. මම හිතනවා හැමෝටම පුළුවන් කියලා අද ඉඳන් ටාගට් එකක් තියාගන්න. ඒක දවසක්වත් අතාරින්න එපා. ඔයාලා හැමෝටම ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මට ද ඇතුළුව. හරි. එහෙනම් ඔයාලට සුබ දවසක්.